හොඳයි එහෙනම් අපි අද දවසෙත් අනුග්‍රහිත වාරය ආරම්භ කිරීම සඳහා සාදුකාරයක් දෙන්න කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. සාදු 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 සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුනචපරං මහාලි භික්ඛු තින්නං සංයෝජනං පරික්කාය රාගදෝෂ මෝහානං තනුත්තා සකදාගාමි හෝති සකිදේව ඉමං ලෝකං ආගන්त्वा දුක්ඛසන්තං කරෝති අයම්පිකෝ මහාලි ධම්මෝ උත්තරීතරෝච පනීතතරෝච යස්ස සච්චිකිරියා හේතු භික්ඛූමයි බ්‍රහ්මචර්යං චරಂತಿ සාදු සාදු සාදු. පින්වත් කල්යාණ මිත්‍රවරුනි, අද මාර්තු මාසේ 9 වෙනිදා තවත් ඉරිදා දවසක් අපි සුපුරුදු වෙලාවට නැතුව අද වෙනත් වෙලාවක එහෙම නැත්නම් දිවාහාරයෙන් පස්සේ අපි වැඩසටහන ආරම්භ කෙරුවා. ඒකට හේතුව තමයි මම ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ඉන්නේ. ඉතින් බ්‍රිස්බේන් වල තිබුණා වීකෙන්ඩ් වැඩසටහනක්. වැහිබර ගතිය තිබුණත් ඊප දෙනෙක් ආවා වැඩසටහනට. ඉතින් ඒ හින්දා ඒ වැඩසටහනේ ධර්මදේශනා වාරයත් සාකච්ඡා වාරයත් අල්ලලා තමයි මේ වැඩසටහන අද අපි කාලසටහනට ගත්තේ. ඉතින් බොහෝ දුරට මේ වෙලාවට තමයි ඕස්ට්‍රේලියාවේ ඉන්නකම් අපේ උදේ වැඩසටහන වෙනුවට ඒ වෙලාවට සිද්ධ කරන්න වෙනවා. කෙසේ වෙතත් අපි ඒක සාමාන්‍ය ආකාරයට දැනුවත් කරනවා අපේ ගෲප් එකේ. ඉතින් අපි මේ ඉදිරියට තියාගත්තු මාතෘකාවට ආවොත් ඒක අපි කවුරුත් දන්න පරිදි මහාලි සූත්‍රයේ එන ගාථා ඛණ්ඩයක්. ඒක දීඝනිකායේ සීලකන්ද වර්ගයේ තියෙන සූත්‍රයක්. ඉතින් මේකේ මේ ගාථාව තමයි අපි ගිය සතියේ ඉස්සරහට තියාගත්තේ. ඉතින් මේකේ ආරම්භය තමයි මේ තිලෝගුරු අමාමෑණියන් උලාරහල් කියන වෙහෙර වැඩ සිටිද්දී එනවා පිරිසක් උන්වහන්සේව හම්බ වෙන්න. උන්වහන්සේගේ ගුණ අහලා ඒ ගුණ ගැන ප්‍රශංසා වෙලා ඒවට පැහැදිලා උන්වහන්සේ බැහැ දකින්න සාකච්ඡා කරන්න එනවා. ඒ ආවට පස්සේ එතකොට හිටියේ නන්ද ස්වාමින් වහන්සේ. උන්වහන්සේ තමයි තිලෝගුරු අමාමෑණියන්ගේ අතුදව්වට හිටියේ. එයා කියනවා දැන් මේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේව හම්බෙන්න බෑ කියලා. ඉතින් එහෙම හම්බෙන්න බෑ කිව්වහම නන්ද නෙමෙයි නාගිත ස්වාමීන් වහන්සේ. ඒ බෑ කිව්වට ඊට පස්සේ එනවා සාමණේර ස්වාමීන් වහන්සේ නම. ඒ සාමණේර ස්වාමීන් වහන්සේ කියනවා මෙහෙම කරන්න එපා මිනිස්සුන්ට භාග්‍යවතුන් වහන්සේව බැහැ දකින්න ඉඩ දෙන්න කියලා. ඊට පස්සේ එහෙම ඉඩ දුන්නාම භාග්‍යවතුන් ඒ සාමණේර ස්වාමීන් වහන්සේට කියනවා එහෙනම් ඔයාම ගිහින් කියන්න කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා එහෙනම් ඔය හේවණක් තියෙන තැනකින් ආසනයක් පනවන්න කිව්වට පස්සේ මේ සියල්ලම එනවා බුදුරජාණන් වහන්සේව හම්බෙන්න. එතන ඉන්නවා මහාලි කියලා ලිච්ඡවි කුමාරයෙක්. කුමාරයෙක්ද රජ කෙනෙක්ද කියලා මට හරියටම මතක නැහැ. එයා කියනවා මේ සුනක්කත්ත කියලා මගේ යාළුවෙක් ඉන්නවා. ඒ යාළුවා ඔබ වහන්සේව ආශ්‍රය කරනවා දැන් අවුරුදු 3ක් විතර තිස්සේ ඉඳලා. එයාට භාවනා කරපුවාම මේ හොඳ පාම සැප තියෙන බොහොම හිත් බඳින දෙවිවරුන්ගේ රූප දකින්නවා කියලා. හැබැයි ඒ වගේ මෙයා කියනවා එහෙම දෙවිවරුන්ගේ රූප දැක්කට ඒ දෙවිවරුන්ගේ හඬවල් ඇහෙන්නේ නැහැ කියලා. එහෙම කිව්වට පස්සේ මේ ලිච්ඡවි කුමාරයාට මේ මනුස්සයා පචයක් කියනවාද කියලා සැකයක් ඇති වෙනවා. මොකද අපි දන්න පරිදි නම් මිනිහෙක්
දැක්කොත් ඒ මිනිහාගේ හඬ අහන්න පුළුවන් නේ කතා කරුවොත්. එහෙම බැරි වෙන්නේ නැහනේ. ඉතින් ඒ හින්දා මේක බොරුවක්ද කියලා සැක හිතිලා බුදුහාමුදුරන්ගෙන් අහනවා එහෙම වෙන්න පුළුවන්ද කියලා. බුදුහාමුදුරගෙන එහෙම වෙන්න පුළුවන්. යම් කිසි කෙනෙක් භාවනා කරලා එයාගේ භාවනාවේ දියුණුවනේ තරමට තමයි රූපේ දකින්න එකත් හඬ අහන එකත් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් එයා රූපේ දකින්න තරම් භාවනාව දියුණු කරලා තියෙනවා, සමාධිමත් කරලා තියෙනවා. හැබැයි හඬ අහන්න තරම් ඒක දියුණු වෙලා නැහැ. එහෙම හඬ අහන්න නම් මෙන්න මෙහෙම කරන්න ඕනේ කියලා බුදුහාමුදුරුවෝ ඒ හඬ අහන්න ඕන විදිහත් කියලා දෙනවා. ඒ කියලා දුන්නාට පස්සේ අහනවා මහාලි බුදුහාමුදුරුවන්ගෙන් ඔබ වහන්සේත් මේ භික්ෂුලා තියාගෙන මේ බවුන් වඩන්නේ ඔය වැඩේටද කියලා. මොකද්ද ඔය වැඩේ කියලා කියන්නේ මේ දෙවිවරු දකින්න දෙවිවරුන්ගේ හඬ අහන්නද කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා පිස්සු කෙලින්න එපා මහාලි ඊට වැඩිය උසස් ධර්ම ගොඩාක් තියෙනවා කියලා. ඊට පස්සේ මහාලි කියනවා මොනවද මේ උසස් ධර්ම කියලා අහපුවාම මහාලිට කියා දෙනවා. ඉතින් මහාලිට ඉස්සෙල්ලම කියා දීපු එක තමයි මේ තින්නම් සංයාජනම් පරික්කාය කියන එක. හැබැයි මෙතන ඒ කියන්නේ සෝවාන් වෙන්න අවශ්‍ය කරන සංයෝජන ක්ෂය කරලා දානවා කියන එක. පූර්ණ වශයෙන් ක්ෂය කරලා දානවා කියන එක. ඉතින් මෙතන එතනින් එහාට ගිහින් කතාවක් කියනවා. බික්කෝනං තින්නම් සංයෝජනානං පරික්කාය කියලා ඊට පස්සේ කියනවා රාග දෝෂ මෝහානං තනුත්තා සකදාගාමි හෝති කියලා. එහෙම වුණහම තින්නම් සංයෝජනම් පරික්කාය තියෙන්නත් ඕන. සංයෝජන තුන පළවෙනි සංයෝජන තුන පූර්ණ වශයෙන් ක්ෂය වෙලා තියෙන්නත් ඕන. ඊට අමතරව රාග, ద్వේෂ, මෝහ කියන දේවල් තනුත්තා කියලා කියන්නේ තුනී වෙලා තියෙන්න ඕන. එහෙම වුණොත් එයා සකදාගාමි හෝති කියලා කියනවා. සකදාගාමි හෝති කියලා කියන්නේ එයා එකවරක් මැරිලා ඉපදෙනවා. ඊට පස්සේ මේක මෙතනින් සංසාරෙන් ඉමං ලෝකං ආගන්त्वा දුක්ඛසන්තං කරෝති. මේ දුකේ අන්තයක් දකින්න පුළුවන් තත්වෙට එයාපත් වෙනවා කියලා. ඉතින් ඕක තමයි ඒ ගාථාවේ තේරුම. ඉතින් මේකේ තින්නම් සංයෝජනම් පරික්කාය කියද්දී අපි මතක් කරගත්තොත් සෝවාන් වෙන්න භාවනා කරලා යම්කිසි කෙනෙක් විශේෂයෙන්ම සාක්ෂාත් කරගත යුතු දේ එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ කරගත යුතු දේ සක්කාය දිට්ඨි පරික්කාය කියන එක. සක්කාය දෘෂ්ටිය කියන එක සම්පූර්ණයෙන් ක්ෂය වෙන්න ඕන. විචිකිච්ඡා පරික්කාය සැකය දුරු වෙන්න ඕන. සීලබ්බත පරික්කාය මේ සීලබ්බත පරාමාස කියන ඒවා සම්පූර්ණ වශයෙන් ක්ෂය වෙන්න ඕනේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. සක්කාය දිට්ඨි පරික්කාය කියලා කියපුවම මේ සක්කාය දෘෂ්ටිය කියන එක තමයි බොහෝ වෙලාවට අපි සම්මා දිට්ඨියට ආවත් සම්මා දිට්ඨිය කියනවට වැඩිය සම්මා දිට්ඨිය වර්ග දෙකක් තියෙනවානේ. ලෝකෝත්තර සම්මා දිට්ඨිය, ලෞකික සම්මා දිට්ඨිය කියලා. හුඟ දෙනෙක් ඉන්නේ මේ ලෞකික සම්මා දිට්ඨිය. ඉතින් ඒ ලෞකික සම්මා දිට්ඨියට ආවත් හුඟ දෙනෙකුට සක්කාය දිට්ඨිය නැති වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය තියාගෙන තමයි මුළු ලෞකික සම්මා දිට්ඨියම පවතින්නේ. බුදුහාමුදුරුවන්ගේ පාරට එන්න නම් බුදුහාමුදුරුවන්ගේ ඔඩොක්කුවට වැටෙන්න නම් බුදුහාමුදුරුවන්ගේ සිවුර කොන අල්ලගන්න නම් ප්‍රධාන වශයෙන් අවශ්‍ය දේ තමයි මේ සක්කාය දිට්ඨිය කියන එක ක්ෂය වෙන්න ඕන. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මෙතන මම කියලා කෙනෙක් ඉන්නවා කියන දෘෂ්ටියක් තියෙනවා. කියන පිළිගැනීමක් තියෙනවා. ඒ පිළිගැනීම සුතමේ වශයෙන් නෙමෙයි, චින්තාමේ වශයෙන් නෙමෙයි, ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්න පුළුවන් වෙන්න ඕන. එහෙම ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැක්කහම එයාට ආකල්පමය වෙනසක් ඇති වෙනවා. ඒක මේ පෙන්නලා
sorry දිගහැරලා පොතක ලියලා රම්පත් තිරුවක තියලා දෙන දෙයක් හරි සිද්ධ වෙන දෙයක් හරි නෙමෙයි. හරියට මේ පොඩි ළමයෙකුට දත් වෙනවා වගේ නෙමෙයි. ඌ කෑ ගහනවා දතක් ආපුවම පේන්න තියෙනවානේ. ඉතින් ඒ වගේ දෙයක් නෙමෙයි. එයාගේ ආකල්පමය වෙනසක් සිද්ධ වෙනවා. හැබැයි එතන යම් ආකාරයක දර්ශනයක් හිටිනවා. මේ මම කියලා කෙනෙක් නැහැ කියන දර්ශනය. ඉතින් ඕක අපි සාකච්ඡා කෙරුවා පහුගිය දවස්වල සක්කාය දිට්ඨිය ගැන සාකච්ඡා කරද්දී. ඒ වගේම විචිකිච්ඡා සමහර කෙනෙකුට එහෙම සක්කාය දිට්ඨිය නැති වෙන අත්දැකීම තිබුණා වුණත් එහෙම අත්දැකීමක් ආවා වුණත් මේවා වෙන්න පුළුවන්ද කියලා සැකයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් එහෙම සැකයක් ඇති කරගත්තොත් අත්දැකීම තිබුණත් වැඩක් නැහැ. ධර්මය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒකද මේ විචිකිච්ඡාව කියලා කියන්නේ අපි මේ සැක කරන්නේ ධර්මය කියන එක. ධර්මය කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ගේත් ගුරුවරයා. අපි බුදුහාමුදුරුවන්ගේත් ගුරුවරයාව සැක කරනවා නම් ඉතින් එතනින් එහාට කවර කතාවද? ඒ හින්දා මේ විචිකිච්ඡාව සැක කරන බව බුද්ධ ධම්ම සංඝ ගුරුවරයා තමන් සැක කරන බව තියෙනවා නම් අපිට ඒ අවශ්‍ය කරන කරුණු සම්පාදනය වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා බොහොම වැදගත් මේ දර්ශනය භාවනා කරලා ඒ අවශ්‍ය කරුණු කාරණා සම්පාදනය කරගන්නවා විතරකුත් නෙමෙයි. මේවා මේ ප්‍රතිපදාවෙන් ආවා කියලා අපි 100% පිළිගන්න පුළුවන් මනසක් ඇති වෙන්න ඕන. ඒකට කියනවා විචිකිච්ඡාව කියලා. ඉතින් මේ මට ආරංචි වුණා ඊයේ පෙරේදා එක්තරා මහත්තයෙක් ඉන්නවලු බ්‍රිස්බේන් වල. ඒ මහත්තයාට හුඟ දෙනෙක් කියනවලු වා දැන් යම් ඵලයක් ඇවිල්ලා අරගෙන තියෙනවා කියලා. හැබැයි මිනිහා විශ්වාස කරන්නේ නැහැලු. ඉතින් එහෙම විශ්වාස කරන්නේ නැත්නම් ඉතින් ඵලයක් තියෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඉතින් යම් කිසි කෙනෙක් කියනවා නම් ගුරුවරයෙක් කියනවා සමහරට ඇති. ඉතින් එයා විශ්වාස කරන්නේ නැත්නම් ඒක භාගිතේ දිලා. ඒකට කියනවා අපි වස්සග්ග පරිණාමින් කියලා. මේ තෑග්ග හම්බුනහම මේ හම්බෙන තෑග්ග බාර ගන්න නැහැ. ඉතින් හම්බෙන තෑග්ග බාර ගන්න නැත්නම් ඉතින් තෑග්ගක් ලැබිලා නැහැ හා සමානයි. ඒක තමයි වෙන්නේ. ඒක අපි මේ ප්‍රතිපදාවට බුදුහාමුදුරුවන්ගේ මාර්ගයේ යන්නේ කියන එකට අපි බොහෝම ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. ඉතින් ඒ විතරකුත් නෙමෙයි මේක කියලා දෙන ගුරුවරයා ගැනත් අපි නිකන් ලාවට එහෙම නැත්තම් 50 නැතුව 100% ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. එම ශ්‍රද්ධාව තියෙන්නේ නැත්තම් අපේ මනසේ දෙතාවර වීමක් වෙනවා. ඒ දෙතාවර වීම ඒ පුද්ගලයාට හොඳ නැහැ. ඉතින් ඒ වගේ අවස්ථා වොන්තරම් මම දැකලා තියෙනවා, මට හම්බෙලා තියෙනවා. ඉතින් මම ඒගොල්ලන්ට කියන්නේ වෙන මොකුත් නෙමෙයි. උඹලා අවිශ්වාස කෙරුවට කමක් නැහැ. විශ්වාස කරන කෙනෙක් ගාවට ඵලයල්ල. නැත්තම් ඒක උඹලට හොඳ නැහැ කියන කතාව. ඉතින් ඒ වගේම සීලබ්බත පරාමාස කියන එක. සීලබ්බත පරාමාස කියලා කියන්නේ සීල වෘත. අපි එක දේවල් එක වෘත තියෙනවා. මෙහෙම කරන්න ඕන, මෙහෙම කරන්න ඕන, මෙහෙම කරන්න ඕන කියලා. ඉතින් ඒවට ඕනාට වැඩි ඇලි ගලි හිටින ගතිය අයින් වෙනවා. මේ මම කියලා කෙනෙක් නැත්තම් මොනාටද මේ වෘත කර තියාගෙන යන්නේ කියලා. මේ ප්‍රතිපදාවක ගිහින් මට මේ වගේ ශාන්තියක් හම්බ වුණා. ඉතින් මට මොනවාද මේ තවත් සීල කරගෙන යන්නේ, සීල වෘත රැකගෙන යන්නේ කියලා. එයා සීලය කරදරයක් කරගන්න නැතුව ජීවත් වෙන්න පුරුදු වෙනවා. ඉතින් එහෙම බුදුහාමුදුරන්ට ඉස්සෙල්ලා ඔක තිබ්බේ නැහැ. බුදුහාමුදුරුවාට පස්සේ මේ වගේ දේවල් කරදර කරගන්න නැතුව ඉන්න අවස්ථාවක් බුදුහාමුදුරුවෝ සලසලා දීලා තියෙනවා. ඉතින් ඒක ඒ ආකාරයට මේ සතින් පරිමුඛං කියන සතිය ඉදිරියට තියාගෙන භාවනා කරන යෝගියාට මේ සංයෝජන හරහා යන්න පුළුවන් වුණොත් ඊට පස්සේ යාගේ දෙවෙනි තැන වෙන්නේ මේ සකෘදාගාමී වෙන්න අවශ්‍ය කරන తত্ত্বය. සකෘදාගාමී වෙන්න අවශ්‍ය කරන తত্ত্বයේදී බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ රාග ద్వේෂ මෝහ තනුත්තා කියලා. ඉතින් රාග ద్వේෂ මෝහ තනුත්තා කියලා කියන්නේ තුනී වීම.
මේ තුනීවීම සිද්ධ වෙන්න මේක සිද්ධ වෙන්නේ සෝවන් වෙච්ච පුද්ගලයෙකුගේ. ඉතින් අපි දන්නවා මේ සංයෝජන 10ක් තියෙනවා. ඒ සංයෝජන 10න් පළවෙනි තුන තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන පළවෙනි තුන. ඊට පස්සේ කාමච්ඡන්ද ව්‍යාපාද කියලා තව දෙකක් තියෙනවා. ඒ දෙකට අපි කියනවා ඕරම්භාගීය සංයෝජන කියලා. ඒ දෙකට නෙමෙයි, ඒ මුලින් ඒ කියපු තුනටයි මේ දෙකටයි කියන ඕරම්භාගීය සංයෝජන කියලා උඩින් තියෙන ඒවා. ඊට පස්සේ යට තියෙන සංයෝජන වලට කියනවා රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියලා. ඒවා ඊළඟ තත්වයේ තියෙන සංයෝජන. ඉතින් මෙතන මේ රාග දේශ මොහ තනුත්තා කියපුවාම ඒ රාග දේශ මොහ තනුත්තා తত্ত্বය විශේෂයෙන් මෙතන පෙන්වන්නේ මේ කාමච්ඡන්ද ව්‍යාපාද හැටියට. මෙතන මෝහය කියලා පෙන්වන්නේ නැහැ. හැබැයි රාග ද්වේෂ සාග ද්වේෂ හරහා යන්න මෝහය හරහා තියවෙනවා. ඉතින් මෙතන ඒ සක්කාය දිට්ඨි සීලබ්බත පරාමාස වලින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස හරහා එන කෙනාට ඊළඟට මේ රාග ද්වේෂ මොහ තුනී කිරීම සඳහා බොහෝ දුරට තුනී වෙන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද කියන මේ දෙකේ තුනී වීමක් තමයි සකෘදාගාමී තත්වයේදී සිද්ධ වෙන්නේ. ඉතින් එහෙම සිද්ධ වෙද්දී අපි ගිය සැරේ කතා කෙරුවා මොනවාද මේ රාග ද්වේෂ මොහ විශේෂයෙන් රාගයට ආහාර වෙන කරුණු කීපයක් තියෙනවා. කරුණු 4ක් තියෙනවා. මේ අතිරාග සූත්‍රය කියන සූත්‍රයේ මේ රාගය දියුණු කරන්න, රාගය පවත්වන්න, රාගය උඩුදුවන්න, දිගටම තියාගන්න අවශ්‍ය කරන ආහාර 4ක්. ඒ ආහාර 4 තමයි කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියන ආහාර 4. ඉතින් ඕකේ මේ කබලින්කාර ආහාර කියන එක අපි ගිය සැරේ කතා කරුවේ නැහැ. ඒකට හේතුව තමයි මේ කබලින්කාර ආහාර කියලා කියන්නේ මේ ඇස කන ආදිය පිනවන්න අපි කරන මේ සෙල්ලම් ටික. අපි කරන විගඩන් ටික. මේ අපි මහා ලොකුවට ලෝකේ ජීවත් වෙනවා කියලා කරන්නේ ඔච්චරනේ. ලෝකේ ජීවත් වෙනවා කියලා කියන්නේ අස කන නාසාදිය පිනව ඉන්න එක තමයි. සල්ලි හම්බ කරන එකයි, ඒවල් දොරවල් හදන එකයි, කන බොන එකයි, ඉන්වෙස්ට්මන්ට්ස් කරන එකයි, පාටි දාන එකයි, ට්‍රිප් යන එකයි අපි ගොරෝසු වශයෙන් ගත්තොත්. ඊටත් වැඩිය ගොරෝසු වශයෙන් ගත්තොත් අන්තිමට ඕක දස්සන සවන සංගණිකා සමුල්ලේපන සංසග්ග කියලා සංසර්ගයට යනකම් ඕක තමයි කබලින්කාර ආහාර. ඒ තත්වයන් ඇති කරගන්න අපි යම් දෙයක් යොදවා ගන්නවා නම් ඒවා ඔක්කොම කබලින්කාර ආහාර යටතට ඕලාරිකං වා සුකුමං වා ඝන වේවා සියුම් වේවා කබලින්කාර ආහාර වලට තමයි වැටෙන්නේ. ඉතින් මෙතන කබලින්කාර ආහාර වල ගැන කතා කරන්නේ අපි මේ කතා කරන්නේ භාවනා කරන අය ගැන. මේ සුණක්කත්ත කියන මහාලිගේ යාළුවා භාවනා කරලා ඒ කියන්නේ මේ කබලින්කාර ආහාර වලින් අයින් වෙච්ච එක්කෙනෙක්. බුදුහාමුදුරුවෝ කතා කරන්නේ එයාටත් වැඩි එහාට වැඩ කරන මේ භික්ෂුන් වහන්සේලා ගැන. එතකොට අපිට අවශ්‍යතාවයක් මේ කබලින්කාර ආහාර ගැන ඕනකට වැඩි කය ගහන්න. ඉතින් ඒක ගත්තේ නැහැ ඉදිරියට. ඉතින් අපි ඒ වෙනුවට බුදුහාමුදුරුවෝ ඊළඟට දීලා තිබුණේ මේ පස්ස ආහාරය කියන එක. ඉතින් පස්ස ආහාරය කියන එක අපි ගිය සැරේ පොඩ්ඩක් සාකච්ඡා කරුවා. ඒ පස්ස ආහාරය කියන එකම අරගෙන කොහොමද මේක මේ රාග ද්වේෂ මෝහ වලට බලපාන්නේ, රාග ද්වේෂ මෝහ වලට රාග ද්වේෂ මෝහ පවත්වන්න මේක කොහොමද ඉදිරිපත් වෙන්නේ කියන එක ගිය සැරේ සාකච්ඡා කරුවා. ඒකේ කෙටි හැඳින්වීමක් ගත්තොත් බුදුහාමුදුරුවෝ මේ මාර්ගයේ යන්න අපිට කියන්නේ පස්ස ආහාරය ගන්න කියන එක තමයි.
ඒකෙදී අපි සක්මන් කරද්දී යටිපතුලේ ස්පර්ශය බලනවා. ආස්වාස ප්‍රස්වාස කරද්දී එහෙම නැත්නම් පර්යංකය කරද්දී අපේ නාසයේ හරි බඩේ හරි පපුවේ හරි ස්පර්ශය බලනවා. මුකුත් දැනෙන්නේ නැත්නම් මේ ඉඳගෙන ඉන්න එකේ ස්පර්ශය බලනවා. ඉතින් ඒ වගේ මොහොක හරි ස්පර්ශය බලන එක. ස්පර්ශ ආහාරය, පස්ස ආහාරය තමයි අපි ගන්නෙ. ඉතින් ඒක ඒ විතරකුත් නෙමෙයි. අපි එදිනෙදා වැඩ කටයුතු කරද්දී කැම ටිකක් අද්දි සතියෙන් ඉද්දි ස්පර්ශය ගන්නෙ. මොනවා හරි ගිලම්පසක් ගද්දි ස්පර්ශය ගන්නෙ. දත් මදිද්දි ස්පර්ශය ගන්නෙ. නාද්දි සතියෙන් ඉන්නවා නම් ස්පර්ශය ගන්නෙ. වැසිකිලි කැසිකිලි කරද්දි සතියෙන් ඉන්නවා නම් ස්පර්ශය ගන්නෙ. මේ හැම තැනකම මේ රාගයට ආහාර සපයන ස්පර්ශය තමයි ගන්නෙ. ඒ ස්පර්ශය අරගෙන ඒ ස්පර්ශය හරහා බුදුහාමුදුරුවෝ යන්න උගන්වනවා. අපි දන්නවා ස්පර්ශය කියලා කියන්නේ මේ තින්නම් සංගති පස්සෝ කියන එක. තින්නම් සංගති පස්සෝ කියලා කියන්නේ බාහිර රූපයත් අභ්‍යන්තර රූපයත් මේ දෙක යා කරන විඥානයත් එකතු වීම. ඒ සංසිද්ධිය විතරක්. ඒ සංසිද්ධියට තමයි ස්පර්ශය කියන වචනේ හම්බෙලා තියෙන්නේ. ඉතින් ඒ සංසිද්ධියම බුදුහාමුදුරුවෝ අරගෙන මේ අපිට සකෘදාගාමී වෙන්න අවශ්‍ය කරන රාග ద్వේෂ මෝහ වලින් අයින් වෙන්න මේ උන්වහන්සේ කියන ස්පර්ශය ආහාරයක් කියලා. ඒ ආහාරයම අරගෙන ඒ ආහාරයෙන් එහාට යන්න බුදුහාමුදුරුවෝ ගන්නවා. ඉතින් මෙහෙම ගත්තාම මේ ආහාරයෙන් අපිට මේ ස්පර්ශයෙන් අපිට අහුවෙන දේවල් තමයි පංච උපාදානස්කන්ධයේ ස්පර්ශය. ඉතින් බුදුහාමුදුරුවන්ට ඉස්සෙල්ලා ඔක කට්ටිය කරලා තියෙනවා. මේ බුදුහාමුදුරුවෝ කරපු එකක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ මේ ලෝකෙට පහළ වෙද්දිත් වන භාවනා කරන අය හිටියා. ඒගොල්ලොත් හොඳට වන භාවනා කරලා තිබුණා. නිකන් නෙවෙයි. හොඳට වන භාවනා කරලා තිබුණා. ගෙවල් දොරවල් අතෑරලා දාලා පූර්ණ කාලීනව එකට කැප වෙලා වන භාවනා කරන අය හිටියා. ඉතින් ඒ වගේ සමාජයක් තිබිච්ච හින්දා තමයි බුදුහාමුදුරුවන්ට විකල්පයක් තිබ්බේ. නෑ මේකෙන් ගෙඩිය හරියන්නේ නැහැ. මාත් මහලු වෙනවා, මාත් මැරෙනවා, මාත් ලෙඩ වෙනවා. මේකේ තියෙන්නේ මට කොච්චර කුමර කුමරි සැප දීලා තිබුණත් මේ தත්වෙට මාත් මොයි වෙලාවේ වැටෙයිද දන්නේ කියලා ලොකු සංවේගයක් ආවා මේ තුන් පෙර නිමිති දැක්කට පස්සේ. ඒකේ සතර පෙර නිමිත්තෙන් තමයි අපිට ගැලවෙන්න ඕන කරන මේ විකල්පය උන්වහන්සේ දැක්කේ. ඒ විකල්පය දැක්කට පස්සේ උන්වහන්සේ ගියා. උන්වහන්සේ ගිහින් යන තැන හිටියේ මේ ස්පර්ශය අල්ලාගෙන ස්පර්ශයේ කොහේ හරි නවතිච්ච කට්ටිය තමයි උන්වහන්සේට හම්බ වුනේ. එක්කෝ කට්ටියක් රූපය අල්ලන් ඉන්නවා. එහෙම නැත්නම් වේදනාව අල්ලන් ඉන්නවා. එහෙම නැත්නම් සංඥාව අල්ලන් ඉන්නවා. එහෙම නැත්නම් සංස්කාරය අල්ලගෙන ඉන්නවා. ඉතින් ඒ අල්ලගෙන ඉන්න එක එහෙම නැත්නම් විඥානය අල්ලන් ඉන්නවා. ඉතින් මේ අල්ලන් ඉන්නේ හරහා උන්වහන්සේට 8 වෙනි ධ්‍යානයටත් ගියාට පස්සේ උන්වහන්සේට තේරුණා නෑ මේ අල්ලන් ඉඳීමක් නෙමෙයි මම හොයන්නේ. ස්පර්ශය පවත්වා ගැනීමක් නෙමෙයි මම හොයන්නේ. මං එතනින් එහාට යෑමක් තමයි මම හොයන්නේ කියලා උන්වහන්සේ දිගින් දිගටම බණ භාවනා කරලා අන්තිම ඒ බුදු වෙන රාත්‍රියේ මාගේ ඇටමස්ලේ දිය වේවා කියලා ඕන කෙංගෙඩියක් වෙද්දෙන් කියලා අතහැරලා දාලා නිකන් හිටියා. ඒ නිකන් හිටියට පස්සේ තමයි උන්වහන්සේ බුද්ධත්වයට පැමුණුනේ. ඒ බුද්ධත්වයට පැමිණලා ඉවර වෙලා උන්වහන්සේ ඊට පස්සේ දේශනා කරනවා උන්වහන්සේගේ සර්වඥ ඥාණයෙන් දකපු දේවල්. උන්වහන්සේ කියනවා මේ හොඳට භාවනා කරන අය මේ ලෝකේ ඉස්සරත් හිටියා. ඒගොල්ලෝ භාවනා කරලා ඒගොල්ලෝ ඒ භාවනා කරපු ඒවායින් තදපි පස්සපච්චයා මම මේ ස්පර්ශ කරලමයි කියන්නේ. මං හීනෙන් දැකලා නෙමෙයි කියන්නේ. මම හිතලුවක් නෙමෙයි කියන්නේ. මං මත් වෙලා නෙමෙයි කියන්නේ. මට වෙන කවුරු හරි ආවිල්ලා කියපු එකක් නෙමෙයි කියන්නේ. මම මේ ස්පර්ශ කරලමයි කියන්නේ කියලා ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? මේ ලෝකය නිට්ටයයි. මේ ලෝකයේ ආත්මය හැමදාම තියෙනවා. එහෙම නැත්නම් මේ ලෝකය නිට්ටය නැහැ. මරණයෙන් පස්සේ ගන්න දෙයක් නැහැ. එහෙම නැත්නම් මේ ලෝකයේ තියෙන්නේ භෞතිකත්වයේ විතරයි. කියලා එහෙම නැත්නම්
රූපේ නිට්ටයයි, කාම ලෝකේ අනිත්‍යයි. එහෙම නැත්නම් රූපේ නැති වෙන එක නිට්ටයයි, කාම ලෝකේ නැති වෙන එක, රූප ලෝකයයි කාම ලෝකයයි නැති වෙන එක අනිත්‍යයි කියලා එක මත මතාන්තර උගන්වනවා. රූපේ පදනම් කරගෙන, වේදනාව පදනම් කරගෙන, සංඥා සංකාර විඥාන පදනම් කරගෙන තම තමන් වාද, තම තමන් අදහස් ප්‍රකාශ කරලා ඒක අල්ලගෙන ඉන්නවා. කොහොමද අල්ලන් ඉන්නේ? තදපි පස්සපච්චය. ස්පර්ශ කරලමයි කියන්නේ. මේ ස්පර්ශයෙන් පස්සෙන්ම ඒක එතන ඒ ස්පර්ශය කියන එක ආහාරයක් කරගෙන රාගය ඇති කරගන්නවා. මොකටද? තමන් ඉන්න තත්වෙට. ඒ හින්දා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ මේ පස්ස ආහාරෝ කියලා. මේ රාගය ඇතිවෙන්න ස්පර්ශය ආහාරයක් වෙනවා. අනිවාර්යෙන් රාගය ඇතිවෙන්න ගොරෝසු වශයෙන් ස්පර්ශය රාගයක් වෙන එක කියන එක මම මේ පිරිසට කියන්න ඕනේ නැහැ. බුදුහාමුදුරුවෝ මෙතන කතා කරන්නේ ළමා ලපටින් අතෑරලා, ගෑනු අතෑරලා, මිනිස්සු අතෑරලා, ගෙවල් දොරවල් අතෑරලා ගිය කට්ටියටත් භාවනා කරලා යම් ස්පර්ශයක් ආවට පස්සේ රූපේ ස්පර්ශයක් වේවා, වේදනාවේ ස්පර්ශයක් වේවා, සංඥා සංකාර විඥානවල ස්පර්ශයක් වේවා, ඒ ස්පර්ශයේදී ඒ ස්පර්ශය පදනම් කරගෙන ඒගොල්ලෝ බ්‍රහ්මජාලයකට අහු වෙනවා කියලා බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් කරනවා. ඉතින් එහෙම සඳහන් කරලා ඒගොල්ලන්ගේ එක මත ඉදිරිපත් කරනවා, එක 이르දි පාණ්ඩ පටන් ගන්නවා, එක දැඩි ප්‍රතිපත්ති වල යනවා. ඊට පස්සේ ඉතින් අපේ කට්ටියත් වල්ගේ උඩ තියාගෙන ඒවා පස්සේ තමයි යන්නේ. මොකද මේ ස්පර්ශ ආහාරය පදනම් කරගෙන ඇති වෙච්ච එක. ඒක අපි දීර්ඝ වශයෙන් ගිය සැරේ සාකච්ඡා කෙරුවා. අද මාතෘකාව කරගන්න මම අදහස් කරන්නේ මේ මනෝ සංචේතනා තතියා කියන එක. මේ රාගයට ආහාර වෙන තව දෙයක් තමයි මනෝ සංචේතනා. මම මෙතන රාග ගැන විතරයි ඉස්සරහට තියාගෙන කතා කරන්නේ. ඕකේ අනිත් පැත්ත, රාගයේ අනිත් පැත්ත තමයි ද්වේෂය. මේ එතකොට ද්වේෂයට විශේෂයෙන් ආහාරයක් ඕනේ නැහැ. ද්වේෂයටත් මේ කබලින්කාර ආහාර තමයි ආහාර. ද්වේෂයටත් ස්පර්ශය තමයි ආහාර. ද්වේෂයටත් මනෝ සංචේතනා තමයි ආහාර. ද්වේෂයටත් විඥානය තමයි ආහාර. මොකද අපිට අකමැති කබලින්කාර ආහාර හම්බුනොත් ද්වේෂයක් ඇති වෙනවා. අපිට අකමැති ස්පර්ශයක් හම්බුනොත් ද්වේෂයක් ඇති වෙනවා. ආස්වාස ප්‍රස්වාසයේ හිත තියන් ඉද්දි දඩුවෝංගාල සද්දයක් ඇහුනොත් ඒ සද්ද ඇහෙන ස්පර්ශයට අපිට ද්වේෂයක් ඇති වෙනවා. එතකොට මේ ස්පර්ශය කියන එක රාගයට විතරක්, අපි රාගය අරගෙන කතා කරුවට කාසිය අනිත් පැත්තටත් ඒකම තමයි බලපාන්නේ. මේ මැද්දේ රාගයේ දේශයේ මැද්දේ වැඩ කරන්නේ මේ ආහාර ටික. එක්කෝ කබලින්කාර ආහාර, එහෙම නැත්නම් ස්පර්ශ ආහාර, එහෙම නැත්නම් මනෝ සංචේතන ආහාර. ඉතින් එහෙම හිතන්න එපා මේ රාගවලට වෙනම ආහාර ටිකක් ඇති කොහේ හරි කියලා. මේකම තමයි යන්නේ. ඉතින් අපි දැන් ආවොත් මේ මනෝ සංචේතන තතියා කියන එකට, මනෝ සංචේතන ආහාර කියන එකට, මේක බොහොම භාවනාව නැවතවරක් ඉදිරියට යන කෙනෙකුට සිද්ධ වෙන තත්වයක්. වෙන විදිහකට කියනවා නම් අපි දන්නවා ස්පර්ශය ආහාර කරගන්න එක මම නැවතවරක් ගත්තොත් අපි භාවනා කරද්දී බාහිර අරමුණයි අභ්‍යන්තර අරමුණේ ස්පර්ශයෙන් ගන්නෙ. උදාහරණයක් හැටියට ආස්වාසය කියන එක මේ එළියේ තියෙන ඔක්සිජන් ටික එහෙම නැත්නම් වාතය අපිට ස්පර්ශ වෙන එක තමයි අපි ආස්වාසය කියලා කියන්නේ. ඒ වාතය ශරීරයේ වැදෙන එක තමයි අභ්‍යන්තර බාහිර අරමුණ අභ්‍යන්තර අරමුණේ සම්බන්ධ වීම. බාහිර අරමුණ තමයි වාතය, අභ්‍යන්තර අරමුණ තමයි අපි හිතමු නාසිකාග්‍රේ නම් නාසිකාග්‍රේ, බඩ නම් බඩ, මොක හරි. එතකොට ඒ බාහිර ආයතනයයි අභ්‍යන්තර ආයතන ස්පර්ශ වුණා කියලා අපි යම් දැනීමක් ඇති වෙනවා නම් ඒ දැනීම විඥානය. එතකොට මේක දිහා තමයි අපි බලාගෙන ඉන්නේ. මේ ස්පර්ශය දිහා බලාගෙන ඉන්න කියන එකනේ කියන්නේ. සතිය වඩද්දි මුකුත් කරන්න එපා, ඔක දිහා බලාගෙන ඉඳි.
අපි හිතමු යම්කිසි කෙනෙකුට මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් වුණා කියලා. අනිත් variables ටික අයින් කරුවොත් සද්ද නැහැ, හිතුවිලි නැහැ, වේදනා නැහැ. අපිට ආව චිත්තක්ෂණ 2 3 4 5 6ක් මේක දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් එහෙම බලන් ඉද්දී බුදුහාමුදුරුවෝ කියනවා මුලින් ඕක ස්පර්ශය අහුවෙනවා. කොහොමද සෝ සතෝව අස්ස සති සෝ සතෝව පස්ස සති කියලා. මේ ස්පර්ශය දැනගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ටිකක් වෙලා ඕකට දිගටම හිත තියන් ඉද්දී දීගං වාස්ස සන්තෝ රසං වාස්ස සන්තෝ දීගං වා පස්ස සන්තෝ රසං වා පස්ස සන්තෝ කියලා මේ බලන් ඉන්න අරමුණේ තොරතුරු එන්න පටන් ගන්නවා. බලන් ඉන්න අරමුණේ ਵਿਚාරෙන්න පටන් ගන්නවා. අපි හිතමු මෙතන විතක්කයක් හරහා ගත්තා කියලා. විතක්ක අරමුණට හිත ගත්තට පස්සේ මේ අරමුණේ ਵਿਚාරය පේන්න පටන් ගන්නවා. ඉතින් එහෙම අරමුණේ ਵਿਚාරය පේන්න පටන් ගත්තාම හොඳට ස්පර්ශය තියෙනවා. මේ ස්පර්ශය දිහා දිගටම බලන් හිටපුවාම එක තත්වයක් එනවා. බුදුහාමුදුරුව සඳහන් කරනවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමිති සික්කති කියලා. ඒ අවස්ථාවේදී සිද්ධ වෙන දේ තමයි මේ ස්පර්ශයේ දිශාව වෙනස් වෙනවා. මොකද්ද ස්පර්ශයේ දිශාව වෙනස් වෙනවා කියලා කියන්නේ? දැන් එයාට අර පිටින් බාහිර අරමුණ බාහිරෙන් එන ආශ්වාස ප්‍රශ්වාසයට බාහිරෙන් එන වාතයට වැඩිය ඒක තියෙනවා. අස්ස සිස්සාමිති පස්ස සිස්සාමිති කියලා තියෙනවා. හැබැයි ඊට වැඩිය මේ සබ්බකාය පටිසංවේදී තමන්ගේ කයේ සංවේදී භාවය වැඩි වෙනවා. ඉතින් මම මෙතන මට ගන්න අවශ්‍ය කරලා තියෙන දේ මේ සිනාරියෝ එකේදී අර පස්සේට අවශ්‍ය කරන බාහිර ආයතනය හැලෙනවා. බාහිර ආයතනයේ හැලිලා මේ පස්ස දිහා බලාගෙන හිටියට පස්සේ පස්ස දිහා බලනවා කියලා කියන්නේ බිම තියෙන පස්ස නෙමෙයි. මේ ස්පර්ශය දිහා බලන් ඉද්දී ඒකට තුඩු දෙන මේ බාහිර ආයතනය හැලෙනවා. වාතයේ ඝන බව හැලිලා යනවා. හැබැයි සබ්බකාය පටිසංවේදී අභ්‍යන්තර ආයතනය හොඳට පේන්න පටන් ගන්නවා. අභ්‍යන්තර ආයතනයේ ස්පර්ශය වැඩි වෙනවා. ඉතින් මේක දිහත් බුදුහාමුදුරුවෝ කියන විදිහට සතින් පරිමුඛංව බලන් ඉන්නවා නම් සතින් පරිමුඛංව බලන් ඉන්නවා කියලා කියන්නේ දැනුවත් භාවය මූලික කරගෙන දැනුවත් භාවයේ ඉදිරියෙන් තියාගෙන මේක බලාගෙන ඉන්නවා නම් එයාට සිද්ධ වෙන දේ තමයි පස්සම්බයං කාය සංඛාරං කියන தත්ත්වයට එනවා. පස්සම්බයං කාය සංඛාරං කියලා කියන්නේ මේ අභ්‍යන්තරයට ආපු ස්පර්ශය ඒකත් සංසිඳීගෙන යනවා. ඉතින් මට මෙතන පෙන්වන්න අවශ්‍ය කරලා තියෙන්නේ මේ ස්පර්ශයේ තියෙන අභ්‍යන්තර ආයතනයයි බාහිර ආයතනයයි හැලෙන ආකාරය. මේ පස්සම්බයං කාය සංඛාර නිසා සතින් පරිමුඛං නිසා සතිය ඉදිරියට තියාගෙන ඉන්න නිසා අපි මේවා හැලීගෙන යන ආකාරය ස්පර්ශය අයින් වෙන ආකාරය මුලින් කාම ලෝකයේ අයින් වුණා ඊට පස්සේ කාම සංඥා අයින් වුණා ඊට පස්සේ අභ්‍යන්තර අරමුණ බාහිර අරමුණ අයින් වුණා ඊට පස්සේ අභ්‍යන්තර අරමුණ අයින් වෙනවා අයින් වෙලා දැන් මෙයාට පේන්න පටන් ගන්නවා අභ්‍යන්තර අරමුණක් නැහැ බාහිර අරමුණක් නැහැ කියන තත්ත්වයටපත් වෙනවා. ඉතින් මේ තත්ත්වයටපත් වෙද්දී අපිට මුල් අවස්ථාවේදීම මේ ආහාර කාම ලෝකයෙන් අයින් වෙද්දිම කාම සංඥාවෙන් අයින් වෙද්දිම අපිට ලොකු විවේකයක් එනවා. ඒ විවේකය හරහා ප්‍රීති සුඛය කියන එක එන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒකේ බලන් ඉඳලා අභ්‍යන්තර අරමුණත් බාහිර අරමුණත් මේ සබ්බකාය පටිසංවේදී කියන ගතියත් එහෙම නැත්නම් අරමුණේ අස්තර විස්තර දකින්න එකත් අයින් වුණාට පස්සේ මෙයාගේ හිතයි කයයි සම්පූර්ණයෙන් ඒකෝදී භාවයකට සංයමයකට සුසංයෝගයකට පත් වෙනවා. ඒ සුසංයෝගයට පත්වීම නිසා දැන් මෙයාට වෙන
කරන්න දෙයක් නැහැ. ලොකු ලොකු මීට ඉස්සෙල්ලා සිද්ධ වෙච්ච නැති කායික මානසික ක්‍රියාවලියේ එකතු වීමක්. එහෙම නැත්නම් කායික මානසික ක්‍රියාවලියේ අටිනත ගැනීමක්, කසාද බැඳීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ කසාද බැඳීම සිද්ධ වුණාට පස්සේ දැන් ස්පර්ශ නැහැ. ස්පර්ශ නැහැ. බාහිර ස්පර්ශ නැහැ. අභ්‍යන්තර ස්පර්ශ නැහැ. මේ වෙලාවේදී මනස ස්පර්ශයක් ඇති කරනවා. ඒ මනස ඇති කරන ස්පර්ශය තමයි ප්‍රීතිය කියලා කියන්නේ. ප්‍රීති සුඛ කියලා කියන්නේ, විශේෂයෙන් ප්‍රීතිය කියලා කියන්නේ මේ මනස ඇති කරන ස්පර්ශය. මේ මනෝ සංචේතනා කියලා කියන්නේ දැන් අර අරමුණු දෙක නැති වුණාට පස්සේ මේ මැද්දේ තියෙන විඥාණය ස්පර්ශයේදී සිද්ධ වෙන්නේ තින්න සංගති පස්සෝ කියන එකේදී අභ්‍යන්තර ආයතනයයි බාහිර ආයතනයයි විඥානයයි එකතු වීම. මේ දෙපැත්තේ තියෙන අභ්‍යන්තර ආයතනයයි බාහිර ආයතනයයි අයින් වුණාට පස්සේ මැද්දේ තියෙන විඥානය හොල්මන් වෙනවා. ඒ හොල්මන් වුණාම විඥාණයට පවතින විදිහක් නැහැ. විඥාණයට පවතින විදිහක් නැති වෙච්ච වෙලාවට විඥාණයට උදව් කරන්න දැන් අපේ කාය සංස්කාර සිද්ධ වෙන්නේ නැහැ. වචී සංස්කාර සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා විඥානය පවත්වන්න මනෝ සංචේතන. මනෝ සංස්කාර ඉස්සරහට එනවා. ඒ ඉස්සරහට එන මනෝ සංස්කාරවල ප්‍රතිඵලයක් තමයි ප්‍රීතිය කියලා කියන්නේ. අපි දන්නවා ප්‍රීතියේදී අවස්ථා කීපයක් තියෙනවා. කුද්ධිකා ප්‍රීතිය, කනික ප්‍රීතිය, ඔක්කම්පන ප්‍රීතිය, උබ්බේගා ප්‍රීතිය, පරණා ප්‍රීතිය කියලා. ඉතින් මේ ප්‍රීතිවලදී කුද්ධිකා ප්‍රීතිය කියලා කියන්නේ නිකන් පොඩි හිරිගඩු පිපෙනවා වගේ, එහෙම නැත්නම් මයිල් කෙලින් වෙනවා වගේ අපිට දැනෙනවා. කනික ප්‍රීතිය කියලා කියන්නේ අපිට එකපාරටම ඉලෙක්ට්‍රික් ෂොක් එකක් යනවා වගේ, විදුලියක් කොටනවා වගේ, අපිට ඉලෙක්ට්‍රෝමැග්නටික් ෆීල්ඩ්ස් කමියුනිකේෂන් එකක් අහු වෙනවා. ඔක්කම්පන ප්‍රීතිය කියලා කියන්නේ මේ වගේ ඔකඳ වීමක් ඇති වෙනවා. අර ඔකඳ වීමක් කියලා කියන්නේ අපි හිතමු වතුර එකක් රත් වෙන්න ගැහුවට පස්සේ කුද්ධිකා ප්‍රීතියේදී මේක නිකන් යන්තම් අපිට සද්ද ඇහෙනවා, සී ගාගෙන එනවා. කනිකා ප්‍රීතියේදී බුබුලු දෙක තුනක් රත් වෙවි උඩට යනවා. ඔක්කම්පන ප්‍රීතියේදී බුබුලු තාම මෙවුවා වෙලා නැහැ. සම්පූර්ණයෙන් පැහිලා නැහැ. මේක බුබුලු ගොඩක් ඔකඳ වෙවි උඩට එන්න පටන් ගන්නවා. උබ්බේගා ප්‍රීතියේදී මේක හොඳට වතුර එක නටන්න පටන් ගන්නවා. උද්වේගයටපත් වෙනවා. පරණා ප්‍රීතියේදී මේක සම්පූර්ණයෙන් නැහැවිලා Taman ඒකේ බැහැලා ඉන්නවා වගේ දැනෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ එක එක තත්වයන් සමහර වෙලාවට ඔය ඔක්කම්පන ප්‍රීතියේදී නිකන් අපිට පුදුම සද්දාවක් ඇති වෙනවා. Tamanව පාවෙනවා වගේ දැනෙනවා. දෝත් මුදුන් තියලා වඳින්න හිතෙනවා. ඒ වගේ එක එක සංසිද්ධීන් ටික සිද්ධ වෙනවා. ඉතින් මම මේ කියන්නේ මේ සිද්ධ වෙන දේවල් අපිට කයෙන් මේවා වෙනවා වගේ තමයි දැනෙන්නේ. මේ එකපාරටම ඉලෙක්ට්‍රික් ෂොක් එකක්, හිරිගඩු පිපෙනවා වගේ, එහෙම නැත්නම් අපිව නාවනවා වගේ, එහෙම නැත්නම් අපිව පාවෙනවා වගේ, එහෙම නැත්නම් අපිව වතුර එකක ගිල්ලලා ඉන්නවා වගේ, එහෙම නැත්නම් පොණ්ඩ එකක ඉන්නවා වගේ, බැලුමක් ඇතුලේ ඉන්නවා වගේ අපිට දැනෙනවා. ඉතින් මේවා දැනුණාම අපි ඇත්තටම එහෙම දෙයක නැහැ. හැබැයි මනසේ තියෙන අර මනෝ සංස්කාරය නිසා මේ මනසේ තියෙන මේ ඇතිවෙච්ච මොනවාද ඒකට කියන්නේ නිරාමිස ප්‍රීතිය මනස විසින් මනස දන්නේ නැහැ ප්‍රීතිය භුක්ති විඳින්න. හැමතිස්සෙම මනස ප්‍රීතිය භුක්ති විඳින්න මේ ශරීරය යොදා ගන්න ඕන. ඒ හින්දා අපි ප්‍රීතිමත් වෙච්ච වෙලාවට හයියෙන් සින්දුවක් කියනවා. එහෙම නැත්නම් උරුම් බානවා. එහෙම නැත්නම් අප්පුඩි ගහනවා. එහෙම නැත්නම් හයියෙන් hina වෙනවා. ඒ වගේ දේවල් තමයි අපි සාමාන්‍ය ජීවිතේ කරන්නේ.
සමහර වෙලාවට නිරාමිස ප්‍රීතිය ආපුහම නිරාමිස ප්‍රීතිය වෙලාවෙදිත් අපි ඕවා කරනවා. මොකද මනස දන්නේ නැහැ මේ නිරාමිස ප්‍රීතිය භුක්ති විඳින්න. ඉස්සර මට මතකයි මම ওই රක්කිත හාමුදුරුවෝ ගෝල්ඩ් කෝස්ට් ඉද්දි එහෙ ගිහින් භාවනා කරලා එද්දි මම එක යන යාළුවා මට මගදී මම හොඳට සින්දුවක් කියාගෙන ඉන්නේ. එතකොට රක්කිත හාමුදුරුවෝ ගාවට භාවනා කරන්න ගියාට පස්සේ අටසිල් ගන්න ඕන. අටසිල් අරගෙන ආපහු එද්දි අපි අටසිල් මුදවන්නේ නැහැ උන්වහන්සේ. මුදවන්නේ නැතුව අපිට යන්න කියන එක තමයි කරන්නේ. ඉතින් අපි අටසිල් පිටින් තමයි එන්නේ. ඉතින් මම සින්දුවක් කියෙද්දි මගේ ආයෙ කියන්නේ යාළුවා කියන තාම අටසිල් නේද අයි සින්දු කියන්නේ කියලා. ඉතින් ඒ වගේ අපේ මම මේක කියන්නේ අපිට ඒ වගේ දැන් දවස් 3-4ක් භාවනා කරලා එනවා කියලා කියන්නේ ලොකු ප්‍රීතියක්. ගෙදරෙද්දි තවත් ප්‍රීතිය වැඩිනේ. ඉතින් ඒ හින්දා මේ තවත් චූන් එකේ තමයි එන්නේ. ඉතින් මම මේ කියන්න හදන්නේ ඒ මනසේ තියෙන ප්‍රීතිය අපි භුක්ති විඳින්න උත්සාහ කරන්නේ භුක්ති විඳින්න දන්නේ මේ නිරාමිස ප්‍රීතියක් වුණාට අපි ඒක සාමිස ක්‍රමයට තමයි දන්නේ. හැබැයි මේ නිරාමිස ක්‍රමයට භුක්ති විඳින එක්කෙනාට මෙතන මේ අපි කතා කරන්නේ හොඳට තදපිපස්සපච්චය කියලා භාවනා කරන අයට. පදං වීරිය ඇතුව භාවනා කරන අයට. අප්‍රමාදයෙන් භාවනා කරන අයට. අනුයාතයෙන් භාවනා කරන අයට. යෝනිසෝ මනසිකාරයෙන් භාවනා කරන අයට. එහෙම භාවනා කරන අයට වුණත් අර ප්‍රීතිය ආවට පස්සේ සාමිස මනෝ සංස්කාරයක් නොදැම්මත් මේ වගේ කය හරහා වෙන මනෝ සංස්කාරයක් දාලා ප්‍රීතිය පෙන්වන්න පුළුවන්. ඉතින් මම මේ කියන්නේ මේ මනෝ සංචේතනා තතියා කියලා කියපුවාම ප්‍රීතිය ආවට පස්සේ ඒ ප්‍රීතියට රාගය ඇති වෙනවා. ඕක තමයි බුදුහාමුදුරන්ට ඉස්සෙල්ලා උනේ. ඉතින් භාවනා කරගෙන යද්දිත් අපේ සමහර අයට ඔය ප්‍රීතිය ඇති වෙනවා, සුඛය ඇති වෙනවා. ඉතින් ඒක උල් කර කර කියන් ඉන්නවා. ඉතින් ගිය සැරේ මෙන්ටරින් සෙෂන් එකට ගිය වෙලාවේ එක නෝනා කෙනෙක් ආවා. එයා කවදාවත් මගෙන් කමටහන් සුද්ධ කරන්නවත් එන්නේ නැහැ. ධර්මදේශනාවට සාකච්ඡාවකටත් එන්නේ නැහැ. එදා ආවා. ඇවිල්ලා මේ ප්‍රීතිය සුඛය ගැන මට කතා කරුවා. ඊට පස්සේ මම කිව්වා මොකක්ද ඔය ප්‍රීතිය කියන්නේ? මොකක්ද ඔය සුඛය කියන්නේ? Tamanට වෙන දේ කියන්නේ. කියලා කිව්වහම ඊට පස්සේ මොනවද කිව්වා. ඊට පස්සේ ආවෙත් නැහැ. කෙසේ වෙතත් මම මේ කියන්න හදන්නේ ඒ ප්‍රීතිය සුඛය ගැන කතා කරන්න එනවා කියලා කියන්නේ අපි මේ ප්‍රීතිය සුඛය කරේ තියන් ඉන්නවා කියන එක. මේ මනෝ සංචේතනාවක් හරහා රාගය ඇති වෙලා ඒ ඇතිවෙච්ච භාවනා කරලා ඇතිවෙච්ච තත්වයට මනෝ සංචේතන ආහාර කරගෙන අපි ප්‍රීතියේ ටැග් ගහන්න පුළුවන්. භාවනා කරද්දී ඒවා එන එක ස්වභාවිකයි. බුදුහාමුදුරුවෝ ඒක දන්න නිසා බුදුහාමුදුරුවෝ දන්නවා මේ 8 වෙනි ධ්‍යානයට ගිහින් මේ ඊට ඉස්සෙල්ලා බෝධිසත්ව කාලේ ඕන තරම් භාවනා කරලා උන්වහන්සේ දන්නවා දැන් මේවට ඇලෙනවා. මේවට අහු වෙනවා. ඉතින් උන්වහන්සේ කිව්වා ඕකට අහු නොවි ඉන්න නම් ඔබට එකම එක විදිහයි තියෙන්නේ මොකද්ද? සතින් පරිමුඛං. සතින් පරිමුඛං කියලා කියන්නේ මොනවා වුණත් කමන්නේ දැනුවත් භාවයේ ඉස්සරහට තියාගෙන ඵලයක්. දැනුවත් භාවයේ ඉස්සරහට තියාගෙන යාම හරහා හොඳ දෙයක් ආවත් අපි ඒක බදලා අල්ලගෙන මගේ කරගෙන ගෙදර ගෙනල්ලා සේෆ් එකේ දාලා තියාගන්නේ නැහැ. නරක දෙයක් ආවත් බෝම්බයක් ගාලා සුන්නත් දූලි කරලා දාන්න හදන්නේ නැහැ. මේක මෙහෙම ආවා කියලා දැන ගැනීම විතරක් කරනවා. ඒ දැන ගැනීම විතරක් කිරීම නිසා අපිට පුළුවන් වෙනවා මේ මනෝ සංචේතන ආවත් ඒ මනෝ සංචේතන හරහා යන්න. සාමාන්‍යයෙන්ම බාහිර අරමුණයි අභ්‍යන්තර අරමුණයි හැලුණට පස්සේ විඥානය ඉතුරු වෙනවානේ. විඥානයේ ඉතුරු වෙද්දී විඥානය පවතින්න සංචේතන අවශ්‍යයි. එතකොට සංචේතන මතුවෙන එක අනිවාර්යයෙන්ම භාවනා කරන කෙනෙකුට සිද්ධ වෙන්න ඕන. එතකොට තමයි මේ සංචේතන හරහා යන්න අවකාශයක් හම්බ වෙන්නේ. බුදුහාමුදුරුවෝ ඕලාරික අරමුණු දෙක හරහා යන්න අවකාශය අරන් දීලා ඒක ගිහින් ඉවරයි. ඊට පස්සේ මේ ප්‍රීතියට එනවා. පළවෙනි ධ්‍යානයේ දෙවෙනි ධ්‍යානයේදී ප්‍රීතියට එනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ ප්‍රීතිය එක ගහගනින්න කියලා. බුදුහාමුදුරුවෝ කියන්නේ
මේක මෙහෙම තියෙනවා කියලා දැනගන්න කියලා. එහෙම දිගින් දිගටම සතින් පරිමුඛං නිසා යා ප්‍රීතියෙදි ප්‍රීතිය තියෙනවා කියලා දන්නවා. ඔව් මට කරන්ට් වදිනවා කියලා දැනගන්නවා. ඇඟේ කූඹි නලියනවා කියලා දැනගන්නවා. නිකන් ගූස් බම්ස් වගේ එනවා කියලා දැනගන්නවා. නෑ වෙලා පිනා යන ගතියක් තියෙනවා කියලා දැනගන්න. මේ දැන ගැනීම හරහා මේක කට උල් කර කර අවුරුදු ගණන් මේක බදාගෙන මට ප්‍රීතිය තියෙනවා මට සුඛය තියෙනවා කිය උඩ පැන කිය ඉන්නේ නැහැ. ඉතින් එහෙම නොකිය ඒ ගැන දැනුවත් භාවය විතරක් පැවැත්වීම නිසා ඒකේ රාගය අඩු වෙනවා. ඒ දෙවෙනි ධ්‍යානයේදී මේකට මූණ දෙනවා හොඳටම. තුන්වෙනි ධ්‍යානයේට එද්දී ප්‍රීතියාච විරාගා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මනෝ සංචේතනා හරහා ඇතිවෙච්ච ප්‍රීතිය දිහා බලාගෙන හිටියහම ඒ බලාගෙන ඉඳීම නිසාම මේක අල්ලන්නේ කරන්නේ නැති නිසා ද්වේෂ කරන්නේ නැති නිසා ප්‍රීතියට තියෙන කාම ලෝකයට නෙමෙයි රූප ලෝකයට නෙමෙයි මේ මනසෙන් ඇති කරන මේ තත්වයට තියෙන රාගය අඩුවේගෙන යනවා. ඒක බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන වචනේ ප්‍රීතියාච විරාගා කිය. ප්‍රීතියට මුලින් කෙල හලාගෙන බදලා අල්ලගෙන මම දැන් ලොක්කා කියලා හිතෙනවා. සමාධිජම් ප්‍රීති සුඛං අවස්ථාවේදී. හැබැයි සතින් පරිමුඛං නිසා හැමදාම ඔක දිහා බලාගෙන ඉද්දී පහු වෙනකොට කොහු වෙලා යනවා. එතකොට ප්‍රීතියාච විරාගා තත්වය ඇති වෙනවා. ඒ ප්‍රීතියාච විරාගා කියලා කියන්නේ ප්‍රීතියට මනෝ සංචේතන ආහාර නැති වෙනවා කියන එක. ඒ වෙලාවේ විරාගා කියලා කියන්නේ මේ රාගය නැති වෙච්ච ගමන් ඊළඟට එන්න ඕන ද්වේෂය. මෙතන ද්වේෂය නැහැ. සතින් පරිමුඛං නිසා මම මේකට ඉස්සෙල්ලා කැමැත්තක් තිබුණා. දැන් ප්‍රීතිය අඩු වෙගෙන යනවා. අඩු වෙගෙන යන ප්‍රීතිය එක්කම ඒකට තිබිච්ච කැමැත්තත් අඩු වෙනවා කියලා මේ පුද්ගලයාට දැනුවත් භාවය පවතිනවා. කමන්නේ කියලා ඔහේ යන්න පුළුවන් ගතියක් එනවා. එක පාටම නෙමෙයි දිගින් දිගටම භාවනා කරන කෙනෙකුට. මුලින් අනන්න පුළුවන්. අයියෝ මට ඉස්සෙල්ලා ප්‍රීතිය තිබුණා. මෙහෙම තිබුණා. දැන් ඒවා ඉන්නේ නැහනේ. මට ඒකට දුකයි මං උත්සාහ කරනවා කියලා ඉතින් ওই වාර්තාවල කියවෙනවා. එimhe කියවුනහම කියනවා එහෙම දුකක් ඇති වුනහම දුකටත් සතිමත් වෙන්න. එහෙම උත්සාහ කරනවා නම් එහෙම උත්සාහ කරනවා කියලා සතිමත් වෙන්න. එහෙම නැත්නම් ওই දැඩි උත්සාහයක් ඒකට දරන්න ඕනේ නැහැ. තියෙන එක පිළිගන්න කියලා මේ මනස මේ නැති වේගන යන ප්‍රීතියට අල්ලලා බදා ගන්න නැතුව මේකටත් සතිමත් වෙන්න සතින් පරිමුඛං වෙන්න කියන தത്വයට මනස හරිගස්සනවා. ඉතින් එහෙම මනස හරිගස්සපුවාම එහෙම මනස හරිගස්සපුවාම එයාගේ ප්‍රීතිය කෙරෙහි මේ තියෙන රාගය තුනී වේගන යනවා. ද්වේෂයක් ප්‍රීතිය නැති වුණා කියලා කඩු කිනිසි අරගෙන තුවක්කු පිස්තෝල අරගෙන න්‍යෂ්ටික බෝම්බ අරගෙන ගහගන්න යන්නේ නැහැ. දැන් මේ අපි ගහගන්නේ තෙල් ටිකකට අපි ගහගන්නේ රත්තරන් ටිකකටනේ. දැන් මේවා ඊට වැඩිය අති විශාල දේවල්. ඒවට ගහගන්න යන්නේ නැහැ. ගහගන්න යන්නේ නැතු ඔහේ බලාගෙන ඉන්න පුළුවන් හැකියාව එනවා. ඉතින් මේ මනෝ සංචේතන ආහාර තමයි රාගය ඇති කරන්නේ. රාගය පවත්වන්නේ. බුදුහාමුදුරුවෝ ඒකම අල්ලාගෙන ඒ හරහා යන්න බුදුහාමුදුරුවෝ මොන වෙලාවත් වෙට්ටුවක් දාලා යන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ මේවා හරහා කපාගෙන යනවා. ගිහින් ඒවට අහු නොවී ඉඳීමේ ක්‍රමයක් අල්ලලා දෙනවා. ඉතින් ඕක ලස්සනට සඳහන් කරලා තියෙනවා මදුපිණ්ඩික සූත්‍රයේ මේ මනෝ සංචේතන එන විදිහ. ඒක මදුපිණ්ඩික සූත්‍රයේ කියන එක තැනක යංච තින්නං සංගති පස්සෝ පස්සපච්චයා වේදනා යංච වේදේති තං සංඥාති
සංසඤ්ඤාති තම් විතක්කේති යං විතක්කේති තම් පපංචේති තම් පපංචේති පපංච සංකා සංඥා සංකා සමුදා චරಂತಿ කියලා. ඉතින් ඒ කියන්නේ මේ අපිට ස්පර්ශයක් ආවට පස්සේ ඒ ස්පර්ශයෙන් වේදනාවක් එනවා. ඒ වේදනාවක් ආවට පස්සේ ඒ සංඥාවක් හට ගන්නවා. ඒ වේදනාවක් කියලා අපි හඳුනගන්නෙම සංඥාවකින්. ඒ සංඥාව ආවට පස්සේ අපි ඒ සංඥාව ගැන හොඳයි නරකයි කියලා යම් විතර්කයක් මතුවෙනවා. ඒ විතර්කයේ මතු කරගෙන ප්‍රපංච ටිකක් ගොඩනගාගෙන යනවා. ඉතින් මේ විදිහට ප්‍රපංච ගොඩනගාගෙන යන එක තමයි මේ මනෝ සංචේතනා කියලා කියන්නේ. ඉතින් ඒක තමයි ඔය ප්‍රීතියදී සිද්ධ වෙන්නේ. යම් වේදනාවක් එනවා. දැන් අරමුණු දෙක අතෑරිලා මන පුදුම සොම්නසක් එනවා. ඒ සොම්නස පාවිච්චි කරගෙන කය මෙහෙමයි කියලා පෙන්වනවා මනෝ සංස්කාරයක් ඇති කරනවා. ඉතින් ඒක මදුපිණ්ඩික සූත්‍රයේ බොහොම ලස්සනට මෙන්න මේ විදිහට කියලා තියෙනවා. තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා යංච වේදේති සංසඤ්ඤාති කියලා මේ process එක වෙන විදිහ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒකෙදි බුදුහාමුදුරුවෝ කවුද බුදුහාමුදුරුවන්ගෙන් ඇවිල්ලා අහන්නේ දණ්ඩපාණි ඇවිල්ලා අහන්නේ බෙලිගහයට ඉඳගෙන ඉද්දි ඔබ වහන්සේගේ වාදය මොකක්ද කියලා. බුදුහාමුදුරුවෝ කියනවා විග්ගහ්‍ය තිට්ඨති කියලා. විග්ගහ්‍ය තිට්ඨති කියලා කියන්නේ මාගම වාදයක් නෑ බං කියලා කියනවා. කාමයෙන් විසංයුතං කියලා. මේ කාමයෙන් මං අයින් වෙලා ඉන්නේ කියලා. චින්න කුක්කුච්චං කියලා. මේ කාමයෙන් අයින් වුණා කියලා මට කිසිම සැකයක් නැහැ. වාද කරන්නේ නැහැ කියලා මම මේ කරන දේ පිළිබඳව මට කිසිම සැකයක් නැහැ. භව විභව රූපාරූප භවවලට මගේ කිසිම විදිහකින් අනුශය වශයෙන්වත් ඇලීමක් නැහැ කියලා. ඉතින් අර දණ්ඩපාණිට උතුරු දකුණු නැතුව යනවා. උතුරු දකුණු නැතුව ගිහින් දිව ඉදික් කරලා ඔළුව වනලා බුදුහාමර පුළුවන් තරම් ඔච්චම් කරලා යනවා. ඒ ගියාට පස්සේ මේක ඉතින් තේරුන්නේ නැහැ දණ්ඩපාණිට. බුදුහාමුදුරුවෝ මේක කියනවා ස්වාමින් වහන්සේලාට. ස්වාමින් වහන්සේලා කිව්වට පස්සේ ස්වාමින් වහන්සේලාටත් මේක තේරුන්නේ. හැබැයි එක ස්වාමින් වහන්සේ කෙනෙක් ඉඳලා අහනවා ඔබ වහන්සේ කියන එක කරන්නේ කොහොමද කියලා. එතකොට බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මේ ප්‍රපංච සංඥා සංකා සමුදා චරಂತಿ කියන ස්වභාවය කොහොමත් අපි ගාව තියෙනවා. ඒක තමයි මම අර ඉස්සෙල්ලා සඳහන් කරුවේ යංච වේදේති තං සංඥාති. ඒ කියන්නේ සංඥාවක් එනවා යං සංඥාති තං විතක්කේති. ඒකෙන් යම් විතර්කයක් එනවා. විතර්කයක් ආවට පස්සේ විතර්ක ගොඩක් එනවා කියලා කියන්නේ ප්‍රපංච කරනවා. තං විතක්කේති තං පපංචේති. ප්‍රපංච කරන්න පටන් ගත්තට පස්සේ මේක හෝ ගාලා සොරව කැඩුවා වගේ එක දිගට එනවා. ඒකට කියනවා ප්‍රපංච සංඥා සංකා සමුදා චරಂತಿ කියලා. ඕක තමයි අපි අර හරක් කෑවට පස්සේ උන් ඉඳගෙන ඉද්දිත් නිදාගෙන ඉද්දිත් බඩේ තියෙන එක අරන් හප ඉන්න රුමිනේට් කර. ඒ වගේ ගතියක් නේ තියෙන්නේ. ඉතින් අපිත් ඕකම තමයි කරන්නේ. අපි බඩේ තියෙනව නෙමෙයි ගන්නෙ. අපි අර දැකපු දේවල් ඔළුවේ තියෙනවා අරගෙන ඒවා ඉතින් රුමිනේට් කර ඉන්න එක තමයි කරන්නේ. ඉතින් ඒක බුදුහාමුදුරුවෝ කියනවා මේ ප්‍රපංච සංඥා සමුදා චරಂತಿ කියන එක කොහොමද තියෙනවා. ඔය තියෙන එක අපි අභිවදනය කරනවා නම් අභිනන්දනය කරනවා නම් අජ්ජෝසාය තිට්ඨති කරනවා නම් ඒකෙන් අපි කරන්නේ මොකද්ද මේ මනෝ සංචේතනා ඉදිරියට අරයි යනවා. මනෝ සංචේතනා ආහාර සපයනවා. මනෝ සංචේතනා ආහාර සැපයුවට පස්සේ මේ ප්‍රපංච සංඥා සංකා සමුදා චරಂತಿ කියන්නේ ඔහේ ගලන ගඟක්. ඒ ගලන ගඟ ගැලුවා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අභිනන්දනය හරි අභිවදනය හරි අජ්ජෝසාය තිට්ඨති හරි කරපු ගපන් මේ ඇත්තටම ප්‍රෝග්‍රෙසිව්ලි තියෙන දේවල් අභිනන්දනය කරන එක්කෙනා තමයි අභිවදනයට යන්නේ. අභිනන්දනය කියන්නේ ඕනාට වැඩිය මේක ගැන හොඳින් ඒ ගැන ප්‍රශංසාත්මකව හිතනවා කැමති වෙනවා.
අභිවදනය කියලා කියන්නේ ප්‍රශංසාත්මකව කැමති වුණාට පස්සේ මෙයා ගැනම තමයි ඉතින් කතාව. වචනවලත් තියෙන්නේ ඒකමයි. ඊට පස්සේ අභිනන්දනය කියලා අජ්ජෝසාය තිට්ඨති කියලා කියන්නේ කසාද බැඳලා ගෙදර ගෙනල්ලා ළමයි හම්බෙලා ආච්චිලා සීයලා වෙන එකට තමයි අජ්ජෝසාය තිට්ඨති කියලා කියන්නේ බින්න බහිනවා. ඉතින් ඔය ඒ කතන්දරයේ තමයි ප්‍රපංච සංඥා සංකා සමුදාචරන්ති අන්තිමට මොන සංසිද්ධිය ගත්තත් වෙන්නේ. මේ ප්‍රපංච සංඥා සංකාවක් තමයි අන්තිමට ක්‍රිස්ටලයිස් වෙන්නේ, මැටීරියලයිස් වෙන්නේ, කරලියට එන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා ඕකට අපි ඇඟිලි ගහන්න නැතුව හිටියොත්, අත තියන්න නැතුව හිටියොත් වෙන විදිහකට කියනවා නම් නාබිනන්දති න අභිවදති නාජ්ජෝසාය තිට්ඨති කෙරුවොත් සිද්ධ වෙන දේ තමයි අපේ අනුසය කැපිලා යනවා කියලා. අනුසය කැපිලා යනවා කියලා කියන්නේ මේ මනෝ සංචේතන අවස්ථාවේදී අපිට මනසට චේතනාවල් දෙන්න බැයි නම් අමුවේ ඒක දෙනවා විඥාණය පවත්වන්න අවශ්‍ය නිසා, විඥානයේ මැජික් කාර්යය නිසා අපිට දෙනවා මනෝ සංචේතනා කට්ට විදිහට. අපිට මනෝ සංචේතනා දෙනවා සූක්ෂම විදිහට. අපිට මනෝ සංචේතනා දෙනවා මායාකාරී ස්වභාවයෙන්. මනෝ සංචේතනා දෙනවා වංචක ස්වභාවයෙන්. එහෙම දුන්නාට පස්සේ අපි ඉතින් තර්ක කරනවා. ඉතින් ලොකු හාමුදුරුවොත් කියනවානේ මේ හිස්තැනේ ඉන්න එක නිවන කියලා සලකපන්. එතකොට මං හිස්තැනේ හිටියාම මොකද වෙන්නේ කියලා අර ඒ කියපු දෙයක් අල්ලාගෙන මේ බුදුහාමුදුරුවෝ කියලා දෙනවා සතින් පරිමුඛං කියලා. ඒක ගන්නෙ නැති වෙන්න වංචක විදිහට අපේ අලුත් ඥානයක් හැටියට, අපේ අලුත් දැනුමක් හැටියට වංචක විදිහට මොනවා හරි ගෙනල්ලා මේ තියෙන මනෝ සංචේතන තත්ත්වය එස්ටැබ්ලිෂ් කරන්න හදනවා. ඉතින් එහෙම එස්ටැබ්ලිෂ් කරුවොත් අපි එස්ටැබ්ලිෂ් කරන්නේ රාගය. කාමයට නෙමෙයි හැබැයි. රූපයටත් නෙමෙයි. දැන් මේ ඊටත් වැඩි අඩු තත්වයකට. තමන්ගේ තියෙන ප්‍රීතියට වෙන්න පුළුවන්. තමන්ගේ තියෙන සුඛයට වෙන්න පුළුවන්. තමන්ගේ ඒ ඇවිල්ලා තියෙන වෙන ධ්‍යාන මට්ටමකට වෙන්න පුළුවන්. අපි ඒක අප්හෝල්ඩ් කරන්න හදනවා. ඒ අප්හෝල්ඩ් කරන්න හදන්නේ මේ අභිනන්දනය නිසා, අභිවදනය නිසා, අජ්ජෝසාය තිට්ඨති නිසා. ඉතින් ඒක සිද්ධ වෙන්නේ මේකට ආහාර සපයන්නේ වංචනික විදිහට මේ තියෙන මනෝ සංචේතන. ඉතින් ඒ හින්දා බුදුහාමුදුරුවෝ කියනවා ප්‍රපංච සංඥා සංකා සමුදාචරಂತಿ වලට යන්න ඇරලා පැත්තකටලා ඉඳින්. ඒවා තිබෙද්දෙන් ඇඟිලි ගහන්නවත් යන්න එපා. එහෙම පැත්තකට වෙලා හිටියොත් අරව නිකන් පුස් ඇට මොනම විදිහකවත් ඵලයක් හටගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. හැබැයි නිකන් හරි ඇඟිලි ගැහුවොත් වංචනික විදිහට තමන්ගේ පුතා වගේ ගෙදරට එනවා. එන්නේ හොරෙක්. ඇවිල්ලා අපිව වෙලාගෙන අන්තිමට අපිව ගේ අයිතිකාරයෝ මරලා මුළු පරම්පරාවම මරලා වස්තුව අත්පත් කරගෙන උගේ නමටත් ලියා ගන්නකම් අපි දන්නේ නැහැ. ඔක තමයි සංසාරي කියලා කියන්නේ. ඔක තමයි අපිට දිගටම වෙලා තිබුණේ. ඉතින් බුදුහාමුදුරුවෝ මේවා එකින් එක හරියට කිරෙන් දිය වෙන් කරනවා වගේ වෙන් කරලා අරගෙන අපිට හොඳට බේරලා දීලා තියෙනවා. ඒ කොච්චර බේරලා දීලා තිබුණත් අද අපිට අහන්න හම්බෙන ඒවා මොනවාද? අද අපි මොනවා පස්සේද යන්නේ? අපි යන දේවල් පස්සේ ගියොත් බැලුවොත් මොනම වෙලාවකවත් මේ සතින් පරිමුඛං කියන එක පස්සේ කීයෙන් කී දෙනාද යන්නේ? ඒකට යන පිරිස මේ නියපොත්තේ ඇඟිල්ලට ගන්න පස් ටික තරම්වත් නැහැ. ඒ තරම් අඩු පිරිසක් ඉන්නේ. මොකද මම බුදුහාමුදුරුවෝ මේක මේ ධර්මය කියලා කියන්නේ ඒකයි. ධර්මය කියලා කියන්නේ භාවනා කරන එක නෙමෙයි. ඔක්කොම හුඟක් කට්ටිය භාවනා කරනවා. හැම ආගමකම භාවනාව තියෙනවා.
මේ සතින් පරිමුඛං කියන එක. සතින් පරිමුඛං කියන එක අරගෙන මේ හැම භාවනා කරලා අපි මේ අහුවෙන ස්පර්ශයට අහුවෙන තැන්වලදී මනෝ සංචේතනාවලට අහුවෙන තැන්වලදී ඔය කිසිම තැනක බුදුහාමුදුරුවෝ කියන්නේ නැහනේ. ඕක නවත්තලා මේක කරපන් කියලා. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ඔක්කොම හිතේ තත්වයන් ඒව ආවට පස්සේ මහග්ගතං වාචිත්තං මහග්ගතං චිත්තං පජානාති. ඒක දැනගෙන ඉඳී. ඒ වගේ මේ චිත්තං මහග්ගතං වෙනවා. අමහග්ගතං වාචිත්තං අමහග්ගතං චිත්තං පජානාති. හිත අමහග්ගත වුණාට පස්සේ තුඹ පජානාති කරපන්. ඊට පස්සේ ඒ හිත පුදුම විදියට උත්තරීතර වෙනවා. මේ මහග්ගත වුණත් අමහග්ගත වුණත් අතාරින්න පුළුවන්කම උත්තරීතර හිතක් වෙනවා. ඊට පස්සේ අනුත්තරං වාචිත්තං අනුත්තරං චිත්තං පජානාති. ඒ අනුත්තර වෙච්ච හිත ආයේ සෞත්තු වෙලා යනවා. සෞත්තුරං චිත්තං සෞත්තරං චිත්තං පජානාති. මේ කිසිම තැනක මනෝ සංචේතනාවක් කරගෙන වංචනික විදිහටවත් මේක අල්ලගන්න එපා කියන එක බුදුහාමුදුරුවෝ කියන්නේ ඔය හැම තැනකම පජානාති 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 කියලා. පජානාති කියන එක උස්සහට අරගෙන කවුරු හරි කතා කරන්නේ නැත්නම් එයා භාවනාව නෙමෙයි කතා කරන්නේ. එයා බුදුහාමුදුරුවන්ගේ වචන නෙමෙයි කතා කරන්නේ. බුදුහාමුදුරුවෝ හැම තැනකම ධර්මයේ තියෙන විශේෂ හැම තැනකම ඉදිරියට අරගෙන තියෙන වචනේ තමයි පජානාති කියන වචනේ. ඉතින් එහෙම පජානාති කරගත්තොත් අපිට මේ වගේ පස්ස ආහාර හරහා යන්න පුළුවන්. මනෝ සංචේතන ආහාර හරහා යන්න පුළුවන්. ඉතින් එහෙම යන්න ගියාට පස්සේ මනෝ සංචේතන හරහා ගියොත් අපිට ඊළඟට ඉතුරු වෙන්නේ විඥාන චතුත්තං කියන එක. ඉතින් ඒ විඥාන චතුත්තං කියන එක හරහා යන්න පුළුවන් වුණොත් මේ 100%ක් නෙමෙයි. 100%ක් නෙමෙයි යම් තරමකට තනුත්තං තුනී කරගන්න. මේ මහලොකොට මේක සම්පූර්ණයෙන් ආහාර අයින් කරනව නෙමෙයි. රාග ද්වේෂ මෝහ තනුත්තං සකෘදාගාමි වෙන්න අවශ්‍ය කරන්නේ එච්චරයි. ඒ තුනී කරගන්න යම් තත්වයකට ගන්න පුළුවන් වුණොත් මේ ආහාර ටික හරහා ගිහින් අන්න එතකොට යාට මේ සකෘදාගාමි තත්වය එනවා කියලා කියනවා. ඉතින් මම හිතනවා මේ දේශනාවෙන් භාවනා කරගෙන යන අයට තමන්ගේ භාවනාව ඉදිරියට යන්න යම් ආකාරයකට උද්‍යෝගයක් යම් ආකාරයකට ප්‍රමෝදයක් යම් ආකාරයකට තොරතුරක් ලැබෙන්න ඇති කියලා අපි ඊළඟ සතියේ බලමු කොහොමද මේ විඥානං චතුත්තං කියන එක ආහාරයක් වෙන්නේ ඒක හරහා කොහොමද යන්නේ කියලා ඒක හරහා ගිහින් මේ රාග ద్వේෂ මෝහ තුනී වෙන්න අවශ්‍ය කරන ආහාර අන්තිම ආහාරය හරහා ගියාට පස්සේ කොහොමද අපි මේ తত্ত্বය ඉදිරියට එන්නේ ප්‍රත්‍යක්ෂයට එන්නේ කියලා අපි ඊළඟ සුමානේ සාකච්ඡා කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. අපි ප්‍රාර්ථනාවත් එක්ක අපිට පුළුවන් අද දවසේ වාර්තා ඉදිරිපත් කරන්න තියෙන වාර්තා ටික ඉදිරියට ගන්න. මම හිතන්නේ මං සියලු දෙනාගේම කටවල් වහලා ඇති. මොකද මම බණ කියද්දී තවත් කට්ටිය බණ කියන්න පටන් ගත්තා. ඒ නිසා හොඳයි. දැන් මම අන්මියුට් කරන්න පුළුවන් පාටිසිපන්ට්ස්ලාට අන්මියුට් කරලා තමන්ගේ වාර්තා ඉදිරිපත් කරන්න. මම ඉල්ලා සිටිනවා වාර්තා ඉදිරිපත් කරන්න කවුරු හරි ඉන්නවා නම් දැම්මම අත උස්සන් ඉන්න. අත උස්සන් ඉන්නවා නම් මම වාර්තා ගන්නවා. එහෙම නැත්නම් මං තියනවද කියලා අහහා ඉන්නේ. ටටා බයි බයි කියලා මම යනවා. හොඳයි. ඒ මතක් කිරීමත් එක්ක අපි යනවා නවීන් මහත්තයාට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මේ මම මුලින්ම සක්මන ගැන කියනවා නම් වෙනද වගේම විශේෂ දෙයක්ම නැහැ. ඒ වුණාට මේ මම වෙනද වගේම අර දකුණු කකුල වම කියලා මෙහෙම මේ බලලා කකුලේ යටිපතුල වදින ස්ථාන ගැන බලලා එහෙම පටන් ගන්නවා. සක්මන දිගට කරන් යන සාවනස්රියක් අම්මලිකමකුත් තියෙනවා. මේ ඒ වුණාට ඉතින් කරගෙන යනවා. මේ අර කකුලේ උඩ හරිය
එනකම්ම ඒ දැනීම හුළඟ වදින එක ඒව හැම එකම වෙනව ස්වාමිනාස. මම පරියන්කට යන්න ස්වාමිනාස. ඔව්. පරියන්කති ස්වාමින්වහන්සේ මට පොඩ්ඩක් තියෙනවා කියන්න දෙයක් මේ වෙනද වගේ මර මේ මම බඩේ පිම්බී මැකිලීම ගැන තමයි ස්වාමිනස බලන්නේ. මම දැම් මෙතන කියන තැනීදම් පටන් අරන් බලන්න ස්වාමිනස මර මේ ස්කෑන් එක දැම් වැඩිය කරේ නෑ මේ දවස්ටිකම ස්වාමිනස මොකද ම වාඩින්න පටන් ගන්නකොට මට දැනෙනවා මගේ ඔළුව අර කූම්බියන ගතිය ඒ දේවල් ටික හෙම වෙනවා ස්වාමිනස නිකං එතකොට එක නිසා මම හෙමම පරියන්කේ පටන් අරගෙන යනවා. ඒ අතරේ ස්වාමින්වහන්සිතින් මට අවට ශබ්ද හෙනකොට එක් ගැන ඒ පැත්තට යනවා ඊටස ආය උස්ම බඩේ ඇකිලීම පැත්තට එනවා. ඒ අතර මට ඊය පෙරේද ස්වාමින්වහන්ස වුණා විශේෂයෙන් කියනවන මගේ මම ඉස්සරහට වැනෙන එක වෙනවා ස්වාමින්වහන්සේ. ඒ අතර මට තේරුණා මගේ කට ඇතුළේ ඉස්සර උඩු ඇන්දේ යටි ඇන්දේ දත් දෙක ඉස්සර හම තියෙන තොර දත් හතරම ගොඩක් නිකම් ෆ්‍රීස් වෙලා වගේ නිය හිරි වැටීගෙන යනවා. ඒ දත් හතර විතරම හොඳට බැලුව ස්වාමින්වහන්සේ මට වෙන මුකුත් එහෙම දැනුන්නේ නැහැ. ඒ දත් හතර විතරක් ගොඩක් ෆ්‍රීස් වෙන ගතියක් වගේ දැනුණා. ඒක දිහා බලාගෙන හිටිය ස්වාමින්වහන්සේ. මට ඊට පස්සේ දේවල් ටිකක් මතක නැති ගතියක් තිබුණා ස්වාමින්වහන්සේ. නිින්ද ගියේ නැහැ. මතක නැති ගතියක් වගේ කියලා මට දැනුණා. ඊට පස්සේ ආය ඉස්සරහට වැටෙන ගතිය වගේ පොඩ්ඩක් එනවා. ආයි නෝමල් පොසිෂන් එකට එනවා. ඒ ටික තමයි ස්වාමින්වහන්සේ විශේෂයෙන් මට කියන්න මේ වෙලාවේ තියෙන ස්වාමින්වහන්සේ. කමඨාණක් විදියට සුද්ධ කරගන්න. හොඳයි. ඕකේ මොනවාද සුද්ධ කරගන්න ඕන කියලා හිතන්නේ? එහෙම සුද්ධ කරගන්නවා කියන ස්වාමින්වහන්සේ මට ස්වාමින්වහන්සේට මම සාමාන්‍යයෙන් සති 2කට 3කට සැරයක් මම කියනවා මෙහෙම දෙයක් මට වෙන දේවල් කියන්න ඕන කියලා මගේ හිතේ තියෙනවා. මම ඒක නිසා තමයි ස්වාමින්වහන්සේ කිව්වේ. එහෙම විශේෂයෙන් මට මේ සුද්ධ කරගන්න කියලා දෙයක් නැහැ. ඉතින් මම ඒ වෙන දේ බලන් ඉන්න එක තමයි ස්වාමින්වහන්සේ දැනට කරන්නේ ඉතින්. හොඳයි. සුද්ධ කරන්න දෙයක් නැතත් වාර්තාවක් ඉදිරිපත් කරපේක හොඳයි. මොකද ඒ වාර්තා ඉදිරිපත් කිරීම හරහා අපි දේවල් තමන්ගේ ඇතුලේ කුණු වෙන්නේ නැති වෙන තත්යකට ඇති කරගන්නවා. නැත්නම් අපි දන්නේම නැහැ ඒව ඇතුලේ කුණු වෙනවා. ඉතින් එකම දේ වෙන්න පුළුවන් අපිට තියෙන්නේ දිගටම වාර්තා කරන එක. ඉතින් මේ කියපු දේවල් දිහා බලපුවම විශේෂයෙන් සක්මනේ අන්තිමට කියවුනේ මේ කම්මැලි ගතියක් තියෙනවා කියන එක සක්මන ගැන කතා කරුවෙත් කම්මැලි කමෙන්. ඒ කියන්නේ සක්මනේ අපිට සක්මන් කරලා විඳින්න දෙයක් නැති තත්වයට එනවා. ඒක තමයි මේ රාග ද්වේෂ මෝහ ගෙවෙනවා කියලා කියන්නේ. අපි කම්මැලි කම එනවා රාග ද්වේෂ මෝහ ගෙවිගෙන යද්දී. ඉතින් ඒක දැන් ওই සකෘදාගාමි තත්වයේදී ඒක රාග ද්වේෂ මෝහ තුනී වුණා කියලා කියනවා. එහෙම තුනී වුණා කියලා කියන්නේ සකෘදාගාමි වෙන තත්වයේදී රාග ද්වේෂ මෝහ තුනී වෙනවා නෙමෙයි. ඒක තුනී වෙන්න පටන් ගන්නවා අපි භාවනා කරන්න පටන් ගන්න දා ඉඳලා. භාවනා කරන්න යම්කිසි තැනකට ගිය වෙලාවෙ ඉඳලම රාග ද්වේෂ මොහ තුනී වෙන්න පටන් ගන්නවා. ඉතින් අද මේ දවස් දෙකේ දන්නවා බ්‍රිස්බේන් වලට පුදුම වැස්සක් තිබ්බා. ඒ වැස්ස තියෙද්දිත් 10 දෙනෙක් විතර භාවනා කරන්න ආවා. ඉතින් ඒකෙන් පෙන්නනවා ඒගොල්ලෝ කොච්චර මේ රාග ද්වේෂ මොහ හරහා යන්න සැදී පැහැදී ඉන්නවද කියන එක. ඉතින් ඒ වගේ අපි මේ පටන් ගන්න අවස්ථාවේ ඉඳලම රාග ද්වේෂ මොහ ගෙවෙනවා. අපි දන්නේ නැහැ. අපි අරකයි මේකයි තව එකක් තියෙනවා පාරවල් යට වෙයි ගස් කඩම් වැටෙයි. ඒ කෝටියක් තියෙනවානේ. ඒ කෝටියටම කියන්නේ රාග ද්වේෂ මොහ විතරයි. වෙන මොකුත් නෙමෙයි. අපේ තියෙන අකුසල මූලවල තියෙන පදනමේ තියෙන ශක්තිමත් භාවය තමයි ඒකෙන් කියන්නේ. ඔක්කොම ඕන හැකෙන් ගෙඩියක් ඇදලා යනවා කියලා යන මිනිස්සයා රාග ද්වේෂ මොහ වලට ගහන්න බොහෝම සැදී පැහැදී ඉන්නවා. ඉතින් ඒ හින්දා මේ කම්මැලි කියන කතාවෙන් කියන්නේ ඒක භාවනා කරද්දී දැන් සක්මනවත් එන්ජොයි කරන්නේ නැහැ. හැබැයි ඉතින් ඒකේ මම දැක්ක දේ තමයි පර්යංකේ කියන්න හරි ඕනකමක් තියෙනවා. ඒකෙන් පෙන්눔 කරනවා මේ එකකට වැඩි ඇල්මක් තියෙනවා අනිත් එකට වැඩිය කියලා. අපි මේ දෙකේම එක ආකාරයට ආකල්පයේ එන්න ඕන. ඒ හින්දා ඔය දෙකම එක සමානව දිගටම කරන්න කියලා ඉල්ලන් සිටිනවා. පර්යංකයේදී සඳහන් කරපු ඒ කූඹි දුවනවා වගේ කියන ඒවා, වැනෙනවා කියන ඒවා, මේ ෆ්‍රීස් වෙනවා කියන ගති, මතක නැති වෙනවා කියන දේවල්
ඒවා ස්වභාවයෙන් සිද්ධ වෙනවා. මේවම තමයි ඔය වෙන විදිහකට සක්මනේ වෙන මුහුණුවරකින් සිද්ධ වෙන්නේ. ඉතින් මේ වගේ දේවල් සිද්ධ වෙද්දී බොඩි ස්කෑන් එකට හිත දාන්න ඕනේ නැහැ. විශේෂයෙන් එහෙ ඔළුවේ කුඹි නල්ලිනා වගේ දන ඒකට හිමීට කිට්ටු වෙලා බලන්න. ඒ කයේ යමක් දැනෙනවා නම් ඒ කයේ දැනෙන යමට ඒ වෙලාවේ තියෙන දේට හොඳට හිමීට උත්සන්න ආසන්න වෙන්න. එතකොට ඒ හරහා අපිට ඒ தત્ත්වයේ තව යට දෙයක් තියෙනවනම් ඒ தત્ත්වයේ අපිට යෝනියේ අහුවෙච්ච නැති අවිද්‍යාවක් තියෙනවනම් ඒක කඩා ගන්න අවකාශයක් ලැබෙනවා. ඉතින් එසේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම පිං ස්වාමීන් වහන්සේ පොඩි දෙයක් තියෙන සායනස් දැන් මම අර මේ ඒ කුඹිදුවන තැනට ලං වෙන අතරේ ස්වාමීන් වහන්සේ සමහරක් වෙලාවට ඒක දිහාම බලන් ඉන්නකොට එතනින් අතරිලා ආයි උස්මට ඔටෝමැටිකලි එන උස්මරණය මගේ බඩේ පිම්බීම ඇකිලීමට ඔටෝමැටිකලි එනවා ස්වාමීන් වහන්සේ ආයි ඔටෝමැටිකලි ආයි අර කුඹිදුවන එකට යනවා. අර එහෙම මාරු වෙනවා. ඒක ඉතින් එහෙම ඒක මම හිතලා කරන දෙයක්වත් නෙවෙයි මං හිතන්නේ ස්වාමීන් වහන්සේ. ඒකෙන් ප්‍රශ්නයක් නැහැ නේද ස්වාමීන් වහන්සේ? ඒවා වාර්තාවේ සඳහන් වෙන්න ඕන. එහෙම සයි. ඒවා වාර්තාවේ සඳහන් වෙන්න ඕන. ඔය නිකන් පොයින්ට්ස් ටිකක් නේ කිව්වේ. එහෙම සයි. ඒ සයිකල්ස් යනවා කියලා කියන්නේ මේ ෆෑන් එක හිමීට හයියෙන් පොඩ කැරකෙන්න පටන් ගන්නවා. ඉතින් උතන අර නිකන් කරුණු හතරක් කිව්වා මිසක් මේකේ විකාශනය කොහොමද? සුමාන දෙකක් ඇතුළත මේක මොන වගේ සීක්වන්ස් එකක් ගත්තද කියලා ඒ විනාඩි 45 හරි ඒ පැයේ හරි සම්පූර්ණ මෙවැක ඉදිරිපත් කරනවා නම් මීට වැඩි අදහසක් එනවා කොහොමද භවනාවේ වැඩෙන්නේ කියලා. එහෙම සයි. තමයි ඊළඟ පාර හැමෝනදින් බලන්නම් ඒ විදිහට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තුෂාර මහත්තයා. මම ඊට ඉස්සෙල්ලා මම සඳහන් කරන්න කැමතියි මම දන්නේ මෙතන හිටියද කියලා කවුරු හරි එක්තරා ස්වාමින් වහන්සේ කෙනෙකුගෙන් අහලා තියෙනවා කවුරු හරි දායකාවක් හරි දායකයෙක් හරි මේ බ්‍රිස්බේන් ධම්මරක්කිත කියලා ස්වාමින් වහන්සේ නමක් වැඩසටහන් කරනවාද කියලා ඕස්ට්‍රේලියාවේ නිස්සරණ වනයේ ඉඳලා ඇවිල්ලා. ඒ අහපු ස්වාමින් වහන්සේගේ මල්ලෙන් ගහලා බ්‍රිස්බේන් ධම්මරක්කිතව අඳුරන්නේ නැහැ වගේ ඉඳලා තියෙනවා. ඉතින් මම මේ සභාවෙන් ඉල්ලා සිටින්නේ එහෙම කවුරු හරි ඇහුවොත් එයාට පර්සනල් මැසේජ් එකක් දාන්න. දාලා අපිව කන්ටැක්ට් කරගන්න පුළුවන් විදිහේ ඒ පුද්ගලයාට කියලා දෙන්න. මොකද සමහර අයගෙන් ඒ වගේ තොරතුරක් අහපුවාම මේ තොරතුරක් දෙන්න තරම් ඒගොල්ලෝ නිහතමානී නැහැ. වෙන මොනවා හරි ඔළුවේ තියෙන විකාර ටිකක් කියපු බවක් තමයි මට ආවේ. ඉතින් මම මේ සභාවට දැනුවත් කරනවා එතන ඒ කිටපු කවුරු හරි කෙනෙක් දන්නවනම් ඒ අහපු කෙනාව කරුණා කරලා යාව කන්ටැක්ට් කරලා එයාට විස්තර දෙන්න අපේ ඕගනයිසර්ස්ලාගේ විස්තර හරි මගේ විස්තර හරි අපේ ඊමේල් ඇඩ්‍රස් එකක් හරි මොකක් හරි දෙන්න කියලා මම සභාවෙන් ඉල්ලා සිටිනවා. ඊට පස්සේ වගේ දෙයක් සිද්ධ වුණොත් පර්සනලි එයාට WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් කන්ටැක්ට් කරන්න පුළුවන් විදියක් හම්බුනොත් කන්ටැක්ට් කරගන්න. මොකද තව එක්කෙනෙකුට හරි අපි සතිපරිමුඛම් උගන්වන්න පුළුවන් වෙයි. අපි යනවා තුෂාර මහත්තයාට. තෙරුවන් සරණයි හාමුදුරුවෝ. තෙරුවන් සරණයි. මේ සතියේ සක්මන් භාවනාවේදී මුලින් නම් හොඳට තියෙනවා. ඊට පස්සේ අන්තිම කෑල්ලේදී ටිකක් මීඩියම් සයිස් එකේ කම්මැලි ගතියක් එනවා දැන්. ඊට පස්සේ කැක්කුම්ත් එහෙම මෙහෙන් එනවා. ඉතින් කොහොම හරි කරගෙන යනවා. ඒක අවුලක් නැහැ. පර්යංකේදී මුල් පටන් ගන්න දවස්වල හොඳට මේ කෙලින් ශරීරේ තිබුණා. ඒ සිතිවිලි ආරම්භය ඒකට මාරු යනවා. වැටුන්නේ තුන්වෙනි දවසේ විතර වෙනකොට අන්තිම හරියේදී නිකන් බාගෙට පිටිපස්සට නැවුණා. එතකොටම බෙල් එක වැදුනා. වැටුන්නේ නැහැ සම්පූර්ණයෙන්. ඊළඟ දවස් කීපෙදී දෙපැත්තට වැනෙන්න පටන් ගත්තා. හොඳටම වැනෙනවා. මේ කකුල් දෙක අත් දෙකයි දෙකම වැනෙනවා. එක දවසක් නිකන් මම හිතුවේ නෑ. හිතුණා මේ දැන් දෙපැත්තට විතර පැද්දෙන්න ඉස්සරහට බැරිද කියලා හිතුන ගමන් ඉස්සරහට පැද්දෙනවා. ඊට මේ 45 මේ හරහට පැද්දෙන්න බැරිද කියලා හරහට පැද්දෙනවා.
ඕක හිටවන්න බැරි තියෙන හිටිනවා. දැන් ඒ වගේ මේ තිබිලා අද උදේ කොහොම හරි පැය භාගයක් විතර යනකොට මොකවත් නිකන් මේක හරියටම කියන්න බෑ මොකක් වුණාද කියලා ටික පල්ලයට මේ වැටිලා පිටිපස්සට සම්පූර්ණයෙන් වැටුණා. වැටුණාට පස්සේ ඒත් මම බලාගෙන හිටියා. හැබැයි මොකද්ද උනේ කියලා හරියටම මේ මතක නැහැ. එක්ක නිින්ද ගියාද නිින්ද නැද්ද? ඒ අතරේදී දෙපාරක් මට මතකයි ගොරවන සද්දයක් ඇහුණා. ඊළාට සිතවිලි කෑලි 3ක් 4ක් විතර ගියා මතකයි. ඊට පස්සේ බෙල්ලෙක් ගැහුවාට වැදුනට පස්සේ තමයි ඇහැරුනේ. අද උදේ. හොඳයි. ඕකේ. මේකේ ඔය පිටුපස්සට යනවා නැමෙනවා වැනෙනවා කියන දේවල් ස්වභාවිකයි. මොකද අපි කයට හිත දැම්මට පස්සේ අපි ඇස කන නාසාදියේ තිබිච්ච කූඤ්ඤ ගලවෙනවානේ. ඒ කූඤ්ඤ ගලවුණාට පස්සේ අපේ බැලන්ස් එක නැතුව යනවා. ඇස කන නාසාදියේ පේන දේවයෙන් තමයි බැලන්ස් එක තියාගෙන ඉන්නේ. සම්පූර්ණයෙන් හිත කයට ආවට පස්සේ තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් එහෙම වුණාට පස්සේ කය ඊට පස්සේ වැඩ කරන්නේ කයේ තියෙන භෞතික තත්වයන් මත. ඉතින් ඒකේ වැනෙන තත්වයේ තියෙනවා නම් වායෝ ගතිය තියෙනවා. පැද්දෙන ගතිය නැමෙන ගතිය තියෙනවා නම් ඒත් වායෝ ගතියම තමයි. ඉතින් මේ වගේ වාතය දිහා බලන් ඉඳලා ඒ වාතයේ තියෙන ගතිය පෙන්වනු කරන එක තමයි පෙන්වන්නේ. ඉතින් ඔතන තව ලස්සන කතාවක් කියවුණා. මේ ඉස්සරහට බැලුවොත්, හරහට බැලුවොත්, පැත්තට බැලුවොත් ඒ බලන විදියට හිතන විදියට සිද්ධ වෙනවා. ඒක තමයි මනෝ සංචේතන ආහාර කියලා කියන්නේ. අපි අම්මා ආකාරයකට චේතනාවක් දැම්මොත් ඒ ආකාරයට මේක කරගන්න පුළුවන්. මොකද හිත බලන්නේ ඒ හරහා උඹට මේක කරන්න පුළුවන්ද කියලා කියන එක. ඉතින් බුදුහාමුදුරු කියන්නේ ඕක බලන්න කියලා, ඕක දකින්න කියලා. ඉතින් ඕක දැක්කහම අපිට දැන් අවස්ථාවක් තියෙනවා මෙහෙම හිතුවහම මෙහෙම වෙනවා කියලා දන්න එක අපිට වාසියට හරවා ගන්න. අපිට පුළුවන් එහෙම හිතලා ඒකට සතිමත් වෙන්න. සතිමත් වුණාමත් මෙයා මෙහෙමමද කරන්නේ කියලා. එතකොට හිත හොල්මන් වෙනවා. එහෙම නැත්නම් එහෙම හිතන්න හදන එකටත් සතිමත් වෙනවා. හිතන්න හදන එකට සතිමත් වෙලා සතියෙන් මේක නවත්තන්න කියලා කියනවා. සතියෙන් නවත්තන්න කියපම නවතිනවද කියලා බලන්න පුළුවන්. එතකොට අපි හොරාගෙන්ම වැඩේ අරගෙන අපිට පුළුවන් මේක හොරෙන් කනවද නැත්තම් හොරාව රවට්ටගෙන අපිට වෙන ගමනක් අරන් යන්න පුළුවන්ද කියලා දැනගන්න පුළුවන්. ඉතින් මේකෙදි අන්තිමට කියවෙනවා මොකද්ද උනේ කියලා මතක නැති තත්වෙට එනවා කියලා. ඉතින් ඒ වෙන්නේ අපි මේවා දිහා බලන් ඉඳලා මේ මනෝ සංචේතනා කියන තත්වෙත් නැතුව ගියාට පස්සේ මනසත් මුකුත් ක්‍රියා කරන්නේ නැතුව ගියාට පස්සේ අපිට යමක් තියෙනවාද කියලා හඳුනා ගන්න තත්වෙටත් විඥානයත් හැංගුණාට පස්සේ අපිට මොනවාද උනේ කියලා මතක නැහැ. ඉතින් මේක එක පැත්තකින් හොඳ අවස්ථාවක්. එක පැත්තකින් හොඳ අවස්ථාවක් කියලා කියන්නේ ඒ වෙලාවේ රාග ద్వේෂ කියන දෙක හොඳටම බහැලා. රාග ద్వේෂ හොඳටම බහැලා මේ මොනවාද උනේ කියලා දන්නේ නැහැ කියලා කියන්නේ මෝහය විවෘත වෙලා. මේ මෝහය විවෘත වෙන විදිහට මෝහය විවෘත වෙන තැනට මෝහය විවෘත වෙන මුලට අපිට ය아가න්න පුළුවන් නම් අපිට එතකොට මෝහය හරහත් යන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේ වැනෙන නැමෙන තත්වයට පස්සේ බලන්න දිගටම මේ මොකුත් දැනෙන්නේ නැති මොනවාද උනේ කියලා කියන්න බැරි තත්වයටපත් වෙනවාද කියලා. ඉතින් ඒ තත්වයටපත් වෙනවා නම් ඒකට සූදානම් වෙලා යන්න. මම හිතන්නේ ඕක කිව්වේ මේ වැටිලා ඉති මොනවද උනේ කියලා දන්නේ නැහැ කියන එක ඒ හින්දා ඒ වැටෙන තත්වයේ මුල අල්ලන්න. එහෙම නැත්නම් වැටෙන්න හදද්දී මට වැටෙන්නේ නැතුව ඉන්න බැයිද කියලා කරන උත්සාහය කරන්න. ඉතින් වැටෙන එකේ මුල අල්ලන්නේ
වැටෙන්න ඉස්සෙල්ලා තියෙන ලක්ෂණ බලලා ඒ ලක්ෂණ එද්දී ඒ ලක්ෂණ ටික මෙනෙහි කරනවා. ලක්ෂණ ටික මෙනෙහි කරපුවාම ඒ හරහා අපිට අවිද්‍යාව දෙන්න වට වෙනුවට අපි ඒ තියෙන එක දන්නවා කියලා අපි මතක් කරුවාම අවිද්‍යාව කැපිගෙන යනවා. ඉතින් එහෙම කැපිගෙන ගියාම වැටෙන්න අවශ්‍ය කරන අවිද්‍යාව සම්පාදනය වෙන්නේ නැහැ. ඒ හින්දා අපිට කෙලින් ඉන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි ඒ කෙලින් ඉන්න පුළුවන් වුණත් ඊට පස්සේ ඩෝප් එකක් දැම්මා වගේ තමයි කෙලින් ඉන්නේ. එතකොට එහෙම ඉද්දි අපි ඒකට දැනුවත් භාවයේ පවත්වපුවාම අපිට පුළුවන් මෝහය හරහත් යන්න. ඉතින් එහෙම යන ගතියක් තමයි ඔය සමහර වෙලාවට හිතුවිලි කෑලි කියලා කියන්නේ. හිටපු ගමන් මේ දැනුවත් භාවයේ එනවා ආයෙ යනවා. හිටපු ගමන් එනවා යනවා. ඉතින් ওই විදිහට ඔය පොඩි වීර්යයක් දේවල් තමන්ගේ පාලනයෙන් තොර වේගන යද්දී චූටි වීර්යයක් මෙනෙහි කිරීම හරහා දාලා අපිට පුළුවන් මේ ඔය කියන සම්පූර්ණ සංසිද්ධියම යම් ආකාරයක තුලනයක් ගන්න. ඒක නැමෙන වෙලාවෙ වෙන්න පුළුවන්, වැනෙන වෙලාවෙ වෙන්න පුළුවන්, මේ ඉස්සරහට පස්සට කියලා හිතෙන වෙලාවෙ වෙන්න පුළුවන්. ඒ ඕන වෙලාවක මේ මෙනෙහි කිරීම හරහා පොඩි මෙනෙහි කිරීමක් කරලා තුලනයක් ගත්ත හැකියි. එසේ තුලනයක් ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම කියපේක පැහැදිලිද මන්ද? පැහැදිලි හම්. තෙරුවන් සරණයි. යනවා ඊළඟට ඉන්නේ කවුද? කපිල මහත්තයාට. තෙරුවන් සරණයි සන්නංශ. තෙරුවන් සරණයි. ඕකේ මේ පළමුවෙන්ම ගොඩක් ස්තුතිවන්ත වෙනවා අද ධර්මදේශනාව ගොඩාක්ම අර්ථවත්. සෑහෙන අර්ථවත්. මම දන්නේ මට නම් ගොඩක් එක හිතට වැදුනා. ඒ ගොඩක් පිං ඒකට. ඊළඟට හිතුණා මේ ගොඩ දවසකින් වාර්තාවක් ඉදිරිපත් කරපු නැති නිසා ඉදිරිපත් කරන්න. සක්මන ගත්ත ස්වාමීන් වහන්සේ කිසිම අපහසුතාවයක් නැතුව සක්මන සිද්ධ වෙනවා. පටන් ගත්ත වෙලේ ඉඳන් පාදවල හිත තියාගන්න පුළුවන්. හිත තරින් තරට හිත දුවනවා එහාට මෙහාට. නමුත් මට ඒක මම දන්නවා පාද ස්පර්ශයේ තියෙනවා කියලා අතරවාරේ. අන්තිම හරිය පැක් වගේ කරන වෙලාවට අන්තිම හරිය වගේ වෙනකොට අර කට්ටියම කිව්වා වගේ පොඩි නිදිමතක් ගතියක් එනවා, ඈනුම් කීපයක් යනවා. ඒක නිදිමත ඈනුම නෙමෙයි කියලා තමයි තේරෙන්නේ. සාමාන්‍ය පොඩි ඇඟට පොඩි ලයිට් පොඩි මීටර් එක තියන්නේ. ඒ වගේ තමයි සක්මන සිද්ධ වෙන්නේ. ඊට පස්සේ පරයන්කයට ගියාට පස්සේ පරයන්කෙත් කිසි කරදරයක් නැතුව පැයක් ඉන්න පුළුවන් ඉරියව් වෙනස් නොකර. එතකොට පටන් ගන්නකොට පොඩ්ඩක් ඉස්සර වගේනේ දැන් සෑහෙන සින්දුව තමයි තේරෙන්නේ මේ ආස්වාස ප්‍රාස්වාසය. ටික ටික යනකොට තුනි වෙන බව තේරෙනවා එක. නමුත් නැති වෙන තැනකට කවදාකවත් ගිහිල්ලා නැහැ. අර මට දිගින් දිගටම වගේ තිබුණා පොඩි කැස්සක් එන එකක්. මම ඒක දැන් මට දැන් දන්නවා මට කැස්ස එන්න කලින් ඉඳන් මම දන්නවා ඒක දැන් එනවා කියලා ඉස්සර වගේම. නමුත් ඉස්සර වගේ ඒක දැන් ඇවිල්ලා ඒක කැස්ස එන්නේ නැහැ. නමුත් ඒක ඇවිල්ලා යනවා මට දැන් තේරෙනවා. ඒ කියන්නේ මම ඒක නිකන් ක්‍රියාවලියක් විතරයි කියන එක තමයි මට දැන් තේරෙන්නේ. ඒක මගේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒක වෙන දිහාම බලාගෙන ඉන්නවා. කැස්ස එන්නේ නැහැ. ඊළඟ කටට කෙලපුරලා එහෙම ගිහිල්ලා ඊට පස්සේ ඒක ඉවරලා යනකම් මට බලන් ඉන්න පුළුවන්. ඊට අමතරව මේ අද උදේ සාමාන්‍යයෙන් අද උදේ පරියන්කේදී මට තේරුණා අර වගේම සිද්ධ වුණා. නමුත් දෙවතාවක් බලනකොට මං ඔළුව බෙල්ල කඩාගෙන වැටලා කඳ පොඩ්ඩක් ඉස්සරහට පහලට වැටලා තමයි තිබුණේ. නිින්ද ගිහින් නෙමෙයි කියන එක දන්න හොඳටම. ඒ දෙපාරම ඊට පස්සේ ඉමීට කඳ කිලින් කරගත්තා. ඊට අමතරව ප්‍රශ්න නැතුව පැයම ඉන්න පුළුවන් පරියන්කේ. සැරෙන් සිතුවිලි එනවා. ඒක ප්‍රශ්න නෑ. එන බව දන්නවා. එන බව දන්නවා. ඒක ගැන බලාගෙන ඉන්නවා. එහෙම තමයි පරියන්කේ සිද්ධ වෙන්නේ.
ඊට අමතරව එදිනදා ගත්තොත් දැන් ඉස්සරට වැඩිය ගොඩක් ඉස්සර නම් දන්නේ හිත උඩ දුවනවා. දැනුත් හිත දුවන්නේ නැත්තේ නෑ, හිත දුවනවා. නමුත් වැඩ කරනකොට උනත් එහෙම හිත දුවනවා, ඒක පේනවා. ඒක ගැන පේනවා. එතකොට ඒක ගොඩක් දුරට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙනවා. මම මේ කරන වැඩේ නෙමෙයි මේක තියෙන, හිත වෙනහට ගිහිල්ලා කියන එක. ඒ ගැන හිත දුවන එක දකින්න වින්දා සමහර දැන් කතාවත් මගේ අඩු වෙලා. මොකද මට දැන් සමහර තියෙනවා මම දැන් මේ දැනුවත්භාවයෙන් හින්දා ඒක මට තේරෙනවා දැන් මේ කතා කරන එක තේරුමක් නැහැ, මේක වල් ඵලයක් කියලා. ඒ හින්දා මම ඒකත් දැන් සෑහෙන දුරට කතා කරන එකත් ඔෆිස් එකේදී වුණත් ඒකත් ඒ විදිහට අඩු කරගන්න හැකියාව තියෙනවා. ඒක තමයි සාමාන්‍ය ජීවිතය. සාමාන්‍යයෙන් ඇවිදිනකොට නම් කොහොමත් සක්මන කියන්නේ අපි දැන් තනියම අත්‍යන්තයට හැමදාම වගේ සක්මනේ තමයි ඒක හිතට යනවා, මේ හිත පාදයට යනවා ඇවිදිනකොට. ඊට අමතරව මේ ඊයේ පෙරේද දවසක පෙරේද රාත්‍රියේ මම මේ පරයන්කේ ඉවර වෙලා තමයි හැමදාම ඇඳට යන්නේ. එදා ගිහිල්ලා විනාඩි පොඩි කාලේ මට කාලේ තේරුනේ මට කොහොම හරි ඉක්මනටම නිින්ද ගියා වගේ තේරුණා. ඊට පස්සේ එකපාරටම මට තේරුණා නිකන් ඔළුවට ලොකු එනර්ජි එකක් එනවා වගේ, නිකන් ලොකු කියන්නේ තණ්ඩ එකක් වගේ නිකන් ඔළුවට වදිනා වගේ තේරුණා. මේ ඒක ඇඟට චොක් එක තේරුණා. තේරුණාට ඔක්කොම කරුවලයි. මට නිින්ද ගිහින් තියුණ එක තමයි මම හිතාගෙන ඉන්නේ. හොඳටම කරුවලයි. කරුවලයි කියන්නේ මට හොඳටම කරුවල පේන්නේ නැහැ කිසි දෙයක්. දැන් හිත කියනවා දැන් මැරෙන්න යන්නේ කියලා. ඒක මට හොඳටම ඒක කීප සැරේම කියවුණා. නමුත් මම කිසිම රියැක්ෂන් එකක් නොකර ඒක දිහා බලාගෙන හිටියා. ඒතර බලාගෙනකොට ටික මෙහි ලයිට් එළිය එන්න පටන් ගත්තා. එල්ල එක පාටම ඒක එළියක් පේන පටන් ගත්තා. ඊට පස්සේ මම ඇහැරුණා එක්කම. වෙනදාට මම ගොඩක් කලබල වෙනවා. නමුත් ඇහැරලා මම බැලුවා මොකක්ද දුන්නේ කියලා. මුකුත් එහෙම ප්‍රශ්නයක් නැහැ. වයිපුත් ඉන්නේ එහා පැත්තේ. ඊට පස්සේ මම එහෙම නිදාගත්තා. ඒක කතා නොකර මොකද කතා කරා නම් මට අහපො නිින්දයක් නිසා මම එහෙම නිදාගත්තා. ඒක එක සිදුවීමක් විතරයි මම හිතන්නේ. මම හිතන මට ඒකෙන් තේරුණ එක දෙයක් තමයි මම ප්‍රැක්ටිස් කරන එක අර බලා ඉදීම ඒ වගේ අවස්ථාවකට කරන්න පුළුවන් වගේ ඒකද පින්නුම් කරේ කියන එක මට එතන හිතුණා නික. ඒක තමයි මගේ වාර්තාව සමහරවිට. හොඳයි. ඒකේ මේ ඔය සක්මනේ පර්යංකේ කියපු දේවල් හොඳයි. ඒක සතිය ඇවිල්ලා කයත් මනසත් දැන් පොඩ යාළු වේගන යනවා. ඉතින් එහෙම යාළු වේගන යද්දී මේ සක්මනේ කියන විදිහට එපා වෙනවා. මේ දෙන්න දෙපැත්තේ ඉන්නවා නම් තමයි බොහොම කාර්යක්ෂම බව තියෙන්නේ. මේ දෙන්නම එකතු වුණාට පස්සේ පොඩ එපා වීම ඇති වෙනවා. ඉතින් අපි දෙන්න එකතු වෙච්ච අය හැටියට අපි දන්නවා මුලින් තිබිච්ච ගතිය පොඩ යද්දි කල්යද්දි අඩු වෙලා යනවා කියලා. ඉතින් එහෙම ගියාට පස්සේ ඉතින් ඈනුමක් යනවා. ඒක සක්මනටත් එකයි. පයයි මනසයි දෙපැත්තේ තියෙනවා නම් හරි බිසි. හැබැයි ළඟට ආවට පස්සේ මුල් කාලේ හොඳයි. හැබැයි පැයක් විතර ඕක කරගෙන යද්දී ඈනුමක් යනවා. ඒ කියන්නේ ඒක තමයි මේ රාග ద్వේෂ ගෙවුනා කියන්නේ. ඒක තමයි සංඥා ගන්න නැහැ කියලා කියන්නේ. ඒක තමයි සංස්කාර කරන්නේ නැහැ කියලා කියන්නේ. ඉතින් අපි ඒවට එහෙම පැත්තෙන් නෙමෙයි අපි බලන්නේ. අපි බලනවා කියන එක වැරදි. අපේ හිත කියන්නේ කම්මැලි කියලා. හිත ඒක දිහා බලන්නේ රාගයේ පැත්තෙන්. හිත ඒක දිහා බලන්නේ කෙලෙස් පැත්තෙන්. ඉතින් බුදුහාමුදුරන්ගේ පැත්තෙන් බැලුවොත් ඒක ඉතින් විරාගයේ ලක්ෂණයක්. ගමන ඉදිරියට යෑම. පර්යංකේත් එහෙම කියවෙනවා. මේ විශේෂයෙන් මේක කියවෙනවා මේ කැස්සක් එනවා කියලා. ඔය කැස්සක් එනවා කියන එක සමහර අයට ස්වභාවයෙන් සිද්ධ වෙනවා. මේ කිසිම හිම්බිරිස්සාවක්වත් කැස්සක්වත් නැහැ. වාතේවත් එහෙම නැත්නම් පරිසරේවත් ඒ වගේ ස්වභාවයක් නැහැ. ඒ උනට භාවනාවට ගිහින් ඉඳගත්තාට පස්සේ ටික වෙලාවකට පස්සේ මේ ඇතුළ බොයිල් කරනවා. මේ ඇතුලේ ඔක්කොම තියෙන කෙලෙස්නේ. මේ කෙලස් බොයිල් කරනවා කියලා කියන්නේ රූපේ තියෙන මේ තදින් අල්ලාගෙන තියෙන ආපෝ තේජෝ වායෝ කියන එක මේ එක මුකුත්ම නොකර එක තැනක තැම්බ තිබ්බා වගේ ඉඳගෙන හිටියාම අපේ කෙලස් හොල්මන් වෙනවා. ඉතින් ඒක තමයි මේ ආතාපී වීර්ය කියලා කියන්නේ. ඉතින් එහෙම වෙන්න අපි දන්නේම නැතුව මේවයේ අර තිබිච්ච පටවි ගතිය අයින් වෙලා
ආපෝ ගති අයින් වෙලා තේජෝ ගති අයින් වෙන ස්වභාවයට එනවා. ඉතින් ඒවා ආවට පස්සේ මොකක් හරි අපි හිතමු ඔය එක්ස්පෙරිමන්ට් එකක් අපි කරද්දි එහෙම නැත්නම් කේතලයක් උතුරවද්දි වතුර එකක් උතුරවද්දි අපි යටින් ගින්දර දැම්මට පස්සේ අර ඒක රත් වෙන්න වාතයේ උඩට එනවනේ. ඒ වගේ අපිත් මේක රත් වෙන්න මේවා කපාගෙන කඩාගෙන උඩට එනවා. ඒ උඩට එන එක අපිට බලාගෙන හිටිය හැකි. අන්තිමට සමහර වෙලාවට සමහර අවස්ථාවලදී පුළුවන් ඒක කැස්ස එන අන්තිම මොහොත වෙනකම් බලාගෙන ඉන්න. සමහර අයට ඒක බලාගෙන ඉන්න පුළුවන් කැස්ස නොවන තරමටම බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් එහෙම බලාගෙන ඉඳලා කැස්සා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක සාමාන්‍ය ස්වභාවයෙන් වෙන දෙයක්. ඉතින් මේකේදී පරයන්කේදී අන්තිමට කියනවා මේක නිදි නැහැ කියලා. ඉතින් ඔය නිදි නැහැ කියලා කියන්නේ අපි රාග ద్వේෂ නැති වුණත් අපි ඇහැරලා ඉන්න දැන් දන්නවා. ඉස්සර අපි ඇහැරලා ඉන්නේ රාගයක් තියෙනවා නම් ද්වේෂයක් තියෙනවා නම් විතරයි. සක්මනේ කියවුනේ ඈනුමක් ඇර ඉන්නවා කියලා. මේක තමයි වීර්ය කියලා කියන්නේ. දැන් මේ ඈනුම අරින වෙලාවේ එහෙම නැත්තම් මේ බෙල්ල කඩා වැටිලා නිින්ද ගියා වගේ දැනුණට ඒක නිදි නෑ කියලා Taman දන්නවා කියලා කියන්නේ මේ uppannānaṁ කුසලානං නෝඋපාදාය. දැන් මේක තමයි අනුප්පන්නානං කුසලානං උපාදාය. අපිට මේ කුසලයේ තිබ්බේ නැහැ. මොකද්ද මේ විරාගය කියන කුසලයේ අපි ගාව තිබ්බේ නැහැ. දැන් අපි මේ විරාගය කියන කුසලයේ ඇති කරගෙන. කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් නැති වෙලාවට මම කිසිම දෙයක් නැහැ කියන එක දන්නවා. ඒකේ බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා අපි මේ රාග ద్వේෂ මෝහනේ දැන් කතා කරන්නේ. ඒ රාග ద్వේෂ මෝහ දුරු වෙන්න, ෂය වෙන්න, ඒක අභිඥාය කරන්න, ඒක පරිඥාය කරන්න, ඒක නිරෝධය කරන්න, ඒක පටිනිස්සග්ගය කරන්න මේ වගේ භාවනාවල් වැඩෙන්න ඕන. ඒකට කියනවා ශුන්්‍යත භාවනාව කියලා. එහෙම නැත්නම් අනිමිත්ත භාවනාව කියලා. එහෙම නැත්නම් අපනිදාය භාවනා කියලා. මේ නිමිත්තක් නැහැ. අපි නිදී කියලා කියන්නේ මුකුත් නැහැ කියන එකනේ. නිමිත්තක් නැහැ ඒ වුණත් අපි ඒ தત્ත්වයේ ඉන්නවා කියලා දන්නවා. ඒ නිමිත්තක් නැතුව ඉද්දී අපිට රාගයක් නැහැ, ද්වේෂයක් නැහැ, මෝහයක්. ඒක දන්නවනම් මෝහයකුත් නැහැ. ඉතින් ඒ හින්දා ඔය රාග ද්වේෂ මෝහ මං කියවනේ මුලින් ඉඳලම ගෙවෙන්න පටන් ගන්නවා කියලා. ඉතින් ඔය ගෙවෙන්න පටන් ගන්න යන විදිහක් තමයි. ඉතින් ඔහොම ගෙවිලත් අපි තාම සෝවාන් සකෝදාගාමි වෙලා නැහැ. ඕක තව ඉස්සරහට යන්න ඕන. ඉස්සරහට ගිහින් සෝවාන් වුණාටත් පස්සේ අපිට යන්තම් ලක්ෂණයක් දැනෙන්න පුළුවන් මේ රාග ද්වේෂ මොහ දැන් තුනී වුණා කියලා. තාම වෙලා නැහැ. හැබැයි කරගන්න පුළුවන් දක්ෂතාවය තියෙනවා කියලා පෙන්නනවා. ඒක මේ දිනදා කටයුතු වල කරද්දී දැන් ඒක විශේෂයෙන් ඔහොම භාවනා කරලා රැට භාවනා කරලා නිදාගන්න ගියාම අපි මේ භාවනා චිත්තයෙන්ම තමයි යන්නේ. ඊයේත් එක්කෙනෙක් ওই වගේ කතා කරුවා මේ හදිස්සියේ ඇඟට ඒ වගේ ශක්තියක් එනවා. ඒ වගේ එනර්ජි එකක් එනවා. ඉතින් එනර්ජි එකක් ආපුවම සමහර වෙලාවට බය වෙලා කෑ ගහනවා. එයා නම් ළමයින්ව මතක් කර අම්මා මතක් කර තාත්තා මතක් කර බය වෙලා කෑ ගහනවා. ඉතින් මෙතන ඊට වැඩිය වෙනස් කතාවක් කිව්වේ ඒක හිත කියනවා දැන් මැරෙන්න යන්නේ කියලා. ඒ වුණත් මැරෙන එක දිහා බලන් ඉන්නවා. ඉතින් ඒක තමයි බුදුහාමුදුරුවෝ එක්ක ඉන්නවා කියලා කියන්නේ. මම කියන්නේ අනිත් එක වැරදි කියලා නෙමෙයි. සාමාන්‍යයෙන් සමහර අයට එහෙම බයක් සැකක් ඇති වුනහම එයා බලන් ඉන්නව වෙනුවට කෑ ගහනවා. අපිට ඒක දිගටම වෙනවා නම් වෙන්න අරලා ඒක දිහා බලන් ඉන්න. හැබැයි දැන් විශේෂයෙන් අපි නිදාගද්දි තව දෙයක් අපි කල්පනාකාරී වෙන්න ඕන. අපිට ওই එනර්ජි එක එන්න පුළුවන් අපි ඇඟට දාගෙන තියෙන warm clothes වැඩි නම් ඒකත් ඒ වෙලාවටත් එන්න පුළුවන්. අපිට අවස්ථාව මොකක්ද කියලා ප්‍රශ්නයක් නැහැ. වෙන දේ දිහා බලන් ඉන්න පුළුවන් නම් ඒක තමයි සතිය කියලා කියන්නේ. ඉතින් ඒක හරහා යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කියන එක පේනවා. ඒ හින්දා ඕක නිදාගෙන ඉන්න නැතුව භාවනා කරද්දිත් මැරෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සත්‍යසෝද ගොඩාක් පිං. පෙරුවන් සරණයි. අපි යනවා ඊළඟට ඉන්න එක්කෙනාට විරාජ් මහත්තයා. පෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ. පෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ
දැන් සක්මනේ ලං වෙවි ඉතින් යටිපතුල එස වෙන එකට ආයේ බර වෙලා මෙයා වෙන එකට ඕකට ලං වෙවි බැලෙන්න ස්වාමීන් වහන්සේ දැන් මේකට ලං වෙන්න බැරි බව කියන එක නිකන් ඔහේ ගිලිහි යනවා. ඊට පස්සේ හුදු දැක්මක් තමා. ඊට පස්සේ අද දවසේදී දැන් මේ මොහොතේ කරපු පරයන්කයන් නෙමෙයි පාන්දර කරපු එක ස්වාමීන් වහන්සේ මතක් කර කියන්නේ. ඊට පස්සේ මතක් කර කියන ගමන් ඒකෙදි ස්වාමීන් වහන්සේ දැක්මේදී අද ටිකක් ඒ දැක්මටත් අවදි වුණා. ඒ දැක්ම ස්වාමීන් වහන්සේ ඇහැ ඇතුලේ ඇහි ඉස්සරහට වැඩිය ඇතුලේ ඒකෙදි දැන් ස්වාමීන් වහන්සේ කියන දේවලු සමහර වෙලාවට හිතට ආවොත් එහෙම මේ හිතනවද කියලා ඒකටත් දැනුවත් වෙනවා. ඉහළ දැක්මේදී එක ඇහැට යාගිය දැක්මක් ඇතුලෙන් ඇහැට පිටිපස්සට වගේ ඇහි ඇතුලේ ඊටත් ස්වාමීන් වහන්සේ ඒක මෙහෙමයි ඒකෙදි මොනවද හරියට නිකන් ඒක උදාහරණ එනවා ස්වාමීන් වහන්සේ සමාවෙන්න ඒක ස්වාමීන් වහන්සේ දැන් පොළවට පෙට්‍රල් දාපුවාම පෙට්‍රල් වල ගින්න ඉහළට මෙහෙට යනවා පොළව නොසෙල්ලෙනවා වගේ දැක්මක්. ඒ දැක්ම ඒකට බොහෝ වෙලාවට වර්තමානයට ලං වෙච්ච ගමන් ඔය ඕනම දෙයක සාමාන්‍ය ජීවිතයේදී පවා ඒ නොසෙල්ලෙන සිත් ස්වභාවයක් තියෙනවා. ඒකයි ඊළඟට පර්යංකයට ගියාට පස්සේ පර්යංකෙදිත් පර්යංකේ ස්වාමීන් වහන්සේ පිම්බීම හැකිලිම ඔය අතර අර පොඩි නින්දක් වගේ ආගෙන වගේ ආව ඒ වුණාට ඒක එද්දිම වගේ දැනුණා. ඒක ඒ වලට නම් ගම් තියන්න ගියෙත් නෑ. නම් ගම් නොතියන හින්දා දැන් ස්වාමීන් වහන්සේ හරි ඉක්මනින් වේදනාවත් හරහා යවෙනවා. අවසානට පැයත් හරි ඉක්මනින් ගියා. ඊට පස්සේ පැය ගිය බව දැනුණා. ඊට පස්සේ නැකිට්ටා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි තෙරුවන් සරණයි. මේකෙදි ඔය මේ සක්මනේ ආකාර සංවේදනා දිහා බලන් ඉඳලා ඔය ඇහැ ගැන කතා කරන්නේ අපේ හොඳට කයට හිත ආවට පස්සේ අපේ හිත උත්සාහ කරනවා අපේ කෙලෙස් වැඩිම ඉන්ද්‍රිය ඇක්ටිවේට් කරන්න. සාමාන්‍යයෙන් සමහර අයගේ ඇහැ තමයි ඇක්ටිවේට් වෙන ඉන්ද්‍රිය. සමහර අයගේ කන, සමහර අයගේ ශරීරය, සමහර අයගේ නහය. ඉතින් එහෙම ඇහැ හරහා අපිට කෙලෙස් ඇක්ටිවේට් කරන්න ඕන වුණාම අපිට ඇහැ මාර බ්‍රයිට් විදිහට ඇහැ ඇතුළට ගිහින් ඇතුළෙන් ඇගිල්ලනවා වගේ දැනෙනවා. ඒක දැනෙද්දි අපිට ඒක දිහා දැනෙන්න ඇරලා බලන් ඉන්න තමයි තියෙන්නේ. ඒකට ආයේ විශේෂයෙන් අලුත් ඥානයක් ආවා කියලාට වැඩිය මේ ඇයි ඔළුවයි අතර තියෙන කමියුනිකේෂන් ලින්ක් එක අහු වෙනවා. ඒ අහු වෙලා ඒ ඇහැට විශේෂයෙන් සක්මන් කරද්දී ආහාර ඉල්ලනවා. ආහාර දෙන්න නැතුව හිටියට පස්සේ ඒ අහු වෙන ගතිය තමයි ඒ සංවේදී භාවය වැඩි වෙන එක තමයි බොහෝ දුරට ඔය කියන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒක දැනෙනවා කියලා කියන්නේ කාය හිතට ආවට පස්සේ තවත් කෙලස් කැපෙන විදිහක් විතරයි. ඒකට ඔහොම වෙන්න අරින්න ඒකට සතිමත් භාවයේ තියාගන්න. පර්යංකේදී කියන නින්දක් වගේ ආවා ඒකට සතිමත් වුණා. ඉක්මනින් පැය ගියා කියලා. ඉක්මනින් පැය යනවා කියලා කියන්නේ නින්ද වගේ ස්වභාවයේ ඉන්නවා කියලා කියන්නේ දැන් රාග ద్వේෂ ගෙවාගෙන තියෙනවා. දැන් මෝහය හරහා යන වෙලාව. ඉතින් ඕක යද්දි පුළුවන් තරම් ওই නින්ද වගේ යන්නේ එකට සතිමත් වෙන්න උත්සාහ කරන්න ඕන නින්ද යන්න ඉස්සෙල්ලා. එකක්. අනිත් එක මේ නින්ද වගේ తত্ত্বය කොච්චර ෆ්‍රීකවන්ට්ලි වෙනවද?
ඒ නිින්ද වගේ තත්ත්වයේ මොන වගේ දේවල් වලින්ද කැඩෙන්නේ. ඒ කැඩුනට පස්සේ ආයෙ එනවා නම් ඒ සයිකල්ස් වල වෙනස්කම් මොනවාද වගේ කියන ඒවායේ තොරතුරු තව ගන්න මේක තින් ස්ලයිස් වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා දැන් ඔය භාවනාව ඇවිල්ලා තියෙන්නේ රැපිඩ් ෆේස් එක ඉවර වෙලා දැන් ස්ලෝ ෆේස් එකට ඇවිල්ලා තියෙන්නේ. අපි රැපිඩ් ෆේස් එකේදී බොහොම ඉක්මනට මේක නැගගෙන යනවා. ඊට පස්සේ එතන මේ උඩටම ආවට පස්සේ සැචුරේෂන් එකක් තියෙනවා. ඉතින් ඒ සැචුරේෂන් එකේදී තමයි අපිට ඔක්කොම එපා වෙන්නේ. ඕකේදී තමයි ඩිවෝර්ස් වෙන්න හිතෙන්නේ. මේක කාගෙන ගියොත් ඊට පස්සේ තව පිම්මක් තියෙනවා පණින්න. ඉතින් මෙතන තමයි වැදගත්ම තැන. මේ රාගය නැති වෙච්ච තැන, ද්වේෂය නැති වෙච්ච තැන අපිට ඇදගෙන යන්න පුළුවන් නම් දැන් කුසලයේ ඉපදිලා තියෙනවා. මම අර ඉස්සෙල්ලා කපිල මහත්තයාට කිව්වා වගේ අනුප්පන්නානං කුසලානං උප්පාදාය වෙලා තියෙනවා. ඉතින් ඕක ඔහොමම දිගටම කරන එක තමයි අවශ්‍ය වෙන්නේ. අලුතෙන් විශේෂයෙන් මොන හරි දේවල් හොයන්නේ නැතුව. එසේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පින් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. විනාවිනෝනා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. මාස ගානක් තිස්සේම කියන්න තරම් විශේෂ දෙයක් තිබුණ නැති හින්දා තමයි ස්වාමීන් වහන්සේ මේ දුන්නේ නැත්තේ. ඒත් ඔබ වහන්සේ අද කිව්වනේ එහෙම නැතත් වාර්තාවක් දෙන එක වටිනවා කියලා. ඔව්. මේ සක්මන ස්වාමීන් වහන්සේ වම දකුණ කියලා පටන් අරගෙන කලින් වේගෙන් ඇවිදලා ඊට පස්සේ වම දකුණ කියලා ගිහිල්ලා ඊට පස්සේ ටිකක් දුර යද්දී ඔසවනවා තබනවා කියලා ඊට පස්සේ ඔසවනවා ගෙනියනවා තබනවා කියලා එහෙම තමයි කරගෙන යන්නේ. සක්මනේ බොහෝ වෙලාවට පාදයට හොඳින් අවධානය තියාගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ටික වෙලාවක් යද්දී සිතුවිලි එනවා. ඒවා ඉතින් බාධාවක් නෑ. එහෙම එන වෙලාවෙත් සමහර වෙලාවට සක්මන් වෙනවා කියලා තේරෙනවා. සමහර වෙලාවට නම් ඒ සිතුවිලි ඔස්සේ කතා ගොත යනවා. සක්මන සාමාන්‍යයෙන් පැය භාගයක් විතර එක දිගට කරද්දී එකපාරටම වටපිටාව නිලංකාර වෙලා තද නිදිමතක් එනවා ස්වාමීන් වහන්සේ. එහෙම ඉන වෙලාවට සමහර වෙලාවට සක්මන කෙරෙවලේ ටිකක් වෙලා නැවතිලා ඉන්නවා. එහෙම ඉද්දී ඉබේම උදරේ පිම්බීම හැකිලීමට හිත යොමු වෙනවා. ඊට පස්සේ ආයෙතින් ඒ එතන ඉඳලා දිගටම සක්මන සිදු වෙන්නේ මේ විදිහට තමයි ස්වාමීන් වහන්සේ. පරයන්කේට උදරේ දිගටම එහෙම වෙනවා කියලා කියන්නේ දිගටම හුස්මට හිත තියාගෙන ඇවිදිනවා කියන එකද නැත්නම් ප්‍රොසෙස් එක වෙනවා කියන එකද? දිගටම නිදිමත එනවා ස්වාමීන් වහන්සේ. ඔව් නිදිමත ඇවිදිනවා. ඔව් එහෙමයි. හරි. පරයන්කේ කරද්දී වාඩි වෙච්ච ගමන් උදරේ පිම්බීම හැකිලීමට හිත යොමු වෙනවා ස්වාමීන් වහන්සේ. සිතුවිලි වලට තමයි ගොඩක් වෙලාවට මේ හිත පිට යන්නේ. සමහර වෙලාවට එන සිතුවිලි රාග සිතුවිල්ලක්ද ද්වේෂ සිතුවිල්ලක්ද එහෙම කියලා අඳුරගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඒක ඉබේම නැවත ආයේ පිම්බීමට හැකිලීමට හිත යොමු වෙනවා. පිම්බීම හැකිලීම ඔබ වහන්සේ මට කලින් වාර්තා දුන්න වෙලාවේ කිව්වේ තව පිම්බීම හැකිලීමට ලං වෙලා බලන්න කියලා. ඒකෙන් බලන් ඉද්දී සියුම් වෙනකම්ම බලන් ඉන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. නමුත් නැති වෙලා යනවා තේරෙන්නේ නැහැ. ඒක මට ආයේ දැනෙන්නේ සිතුවිල්ලකට හිත ගිහිල්ලා ආයේ පිම්බීම හැකිලීමට හිත එද්දි තමයි ඒක තේරෙන්නේ. පොඩ්ඩක් තියෙනවා වැනෙන ගතිය. ඒ වුණාට ඒක ගොඩාක් නැහැ. ශබ්ද වලට එහෙම හිත යන ප්‍රමාණය ගොඩාක් අඩුයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ එන දේවල් දිහා බලාගෙන ඉන්නවා ස්වාමීන් වහන්සේ. භාවනා කරන්න පටන් ගන්න පොඩි කම්මැලිකමක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ වුණාට පටන් ගත්තාම වෙලාව යනවා තේරෙන්නේ නැහැ භාවනා කරද්දී. හොඳයි. එච්චර තමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. ඕකේ පටන් ගන්න කම්මැලි කියලා කියන කතාවයි විශේෂ දෙයක් නැහැ කියලා ආරම්භයේදී කියපු කතාවයි මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා. අපි භාවනා කරන්නේ අපි භාවනා කරනවා නෙමෙයි. අපේ හිත උත්සාහ කරන්නේ විශේෂ දෙයක් තියෙන්න. හපල හප කණ්ඩ ඉන්න දෙයක් තියෙන්න. අපේක්ෂාවක් තියාගන්න. ඉතින් එහෙම අපේක්ෂාවක් නැතුව
භාවනා කරන්න ගියාම අපේක්ෂාවක් නැති නිසා ඒක පටන් ගන්න කම්මැලිකමක් තියෙනවා. හැබැයි භාවනා පටන් ගන්න මුල් කාලේ එහෙම නැහැ. මේ එහෙමයි. අලුත් දේවල් එනවා. ඉතින් හරි ගිනි කසයා වගේ වැඩ. ඉතින් ඒක තමයි දැන් ඔය කබලින්කාර ආහාර නෙමෙයි දැන් ආහාර වෙලා තියෙන්නේ. දැන් වෙන ආහාර වලින් තමයි අපි දුවන්නේ. දැන් ඒ ආහාරත් දෙන්නේ නැතුව හිටියට පස්සේ භාවනා කරන්න අපිට කිසිම මොටිවේෂන් එකක් නැහැ. ඉතින් මේ මොටිවේෂන් එක නැති වෙන එක තමයි විරාගය කියලා කියන්නේ. අපිට මොනවා හරි අපි කරන්නේ මොටිවේෂන් එකක් තියාගෙන. මොටිවේෂන් එකක් තියෙනවා නම් මම ඉන්නවා. මම නැති වුණාට පස්සේ මොටිවේෂන් එකක් නැහැ. ඉතින් මේ මම නැති වෙලා නෙමෙයි ඒ නැති වෙන ලක්ෂණ ඇවිල්ලා. ඉතින් ඒ ලක්ෂණ ආවට පස්සෙත් අපි මේක කරනවා නම් මම සුන්නත් දූලි වෙලා යනවා. නැත්තම් මේ ලක්ෂණ තියෙද්දි මේක මොටිවේෂන් එකක් නැහැ. අද වහිනවා ඕනේ නැහැ හෙට කරමු කියලා දැම්මොත් එතකොට මම පළපදියම් වෙන විදිහ තමයි හොරෙන්. ඉතින් ඕක දැන් ඔය කියපු වාර්තා හැම එකේම වගේ ඔක තිබ්බා. මුල ඉඳලම නවීන්ගේ වාර්තාවේ ඉඳලා දිග්ගටම ඔය කතාව කියවුණා. මේ වෙලාවේ තමයි දැන් භාවනාව හොඳට කස කැවිලා තියෙන වෙලාව. මේ වෙලාවේදී තමයි අපි මොන්නම විදිහටවත් අපි කාලසටහන කඩන්න නැතුව කරන්න ඕන වෙලාව. මොනම රීසන් එකක්වත් දෙන්න නරකයි. මොන විශේෂ දෙයක් තිබුණත් එකයි නැතත් එකයි මම සක්මන් කරනවා නැත්නම් පරයන්කේ කරනවා. ඉතින් මේක කියවුණා පටන් ගන්න කම්මැලි හැබැයි ස්ටාර්ට් කරලා ගත්තට පස්සේ යනවා කියලා. ඉතින් ඒක හැමම තියාගන්න. ඔක සමහරලාට ස්ටාර්ට් කරන්නවත් හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වුණත් නිකන් හරි ඔහෙ ඇවිදින්න. නිකන් හරි ගිහින් පරයන්කේ ඉඳගන්න. මුකුත් නැති වුණාට කමන්නේ නැහැ. ඉතින් මේක සක්මනේ කියනවා මේක තැනකට ආවට පස්සේ නිලංකාර වෙලා නිදිමතක් එනවා කියලා. ඒ නිලංකාර එනවා කියලා කියන්නේ අර ස්පර්ශය. බාහිර ආයතනයයි අභ්‍යන්තර ආයතනයයි අතර තියෙන සම්බන්ධතාවය ගිලිහිලා යනවා. මේ සක්මනේ ඔබ්සර්වේෂන් එකයි ගිලිහිලා යනවා. සබ්බකාය පටිසංවේදී වෙනවා. අපි බාහිර ලෝකයෙන් මිදෙනවා. ඒ මිදුණාට පස්සේ සම්පූර්ණයෙන් බාහිර ලෝකයේ සංඥාව නැති වෙනවා. ඒ නැති වුණාට පස්සේ කයට හිත තිබුණට දැන් මේ හිතගෙන ඉන්න හින්දා කය තියෙනවා. නිකන් පොඩි කුඩු ගැහුවා වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒ වෙලාවට අන්තිමටම අපිට අහුවෙන සංඥාව තමයි මේ ආස්වාද ප්‍රස්වාස සංඥාව. ඒ හින්දා තමයි නිලංකාර වෙලා ඒ මත්ුණා වගේ වෙලා මෙතන කිව්වේ මත්ුණා කියලා නෙමෙයි නිදිමතක් කියලා වගේ වෙලා හිත කයෙට ආවට පස්සේ හුස්මට යන්නේ ඒකයි. ඉතින් දිගට මේ නිදිමතේ ඇවිදිනවා කියලා කියන්නේ ඕක තමයි වීර්ය තුලණය වෙනවා කියලා කියන්නේ. ඕක තමයි ඔය විදිහට මනස හුරු කරගන්න පුළුවන් නම් අපිට ඔయిత වැඩිය දෙයක් වුණත් බලාගෙන ඉන්න පුළුවන්. එතකොට තමයි ධම්මවිචය වෙද්දී අපිට බලන් ඉන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකට ඔය හිත හැඩ ගැහෙන විදිහ කරන්න දෙයක් නැහැ බලන්න දෙයක් නැහැ ඇවිදිනවා එනකොට මම නිදිමතේ වෙන්න ඇරලා ඇවිදිනවා. ඕක 아무තම වීර්යයක්. ඒ වීර්යය මේක වීර්යයක් කියලා හිතා ගන්න බැරි තරමේ වීර්යයක්. වීර්යයෙන් කරන එකම දේ තමයි සතිය ඉස්සරහට දාලා සතියෙන් වෙන්න ඕන දේ වෙන්න ඇරලා ඒක වෙද්දි පැත්තකටලා බලන් ඉන්න පුළුවන්ද කියන එක. ඒකට මනස හැදීගෙන යනවා. ඉතින් ඔහොම දිගටම කරමු. පර්යංකයේදී සඳහන් කරනවා මේ ලං වෙලා බලද්දී හුස්ම සියුම් වෙනවා පේනවා. හැබැයි නැති වෙනවා පේන්නේ නැහැ කියලා. ඒක නැති වෙනවා කියන එක පේන ඕන කියලා අවශ්‍යතාවයක් නැහැ. අපිට මේ සියුම් වෙනකම් බලන් ඉන්න පුළුවන් නම් ඒ සියුම් වෙනකම් බලන් ඉන්න. හැබැයි දැන් අපි දන්න නිසා ආයේ මට දැනෙන්නේ මොනවා වෙලා හරි මේක නැති වෙලා සිතුවිල්ලක් එද්දි කියලා දන්න නිසා සියුම් වේගන යද්දි හිමීට මෙනෙහි කරන්න. හිමීට මෙනෙහි කරලා අපිට මේ සියුම් වෙන එකට හිමීට ඇඟිල්ල තියාගෙන ඉන්න පුළුවන්. ඒ ඇඟිල්ල තියාගෙන ඉන්න පුළුවන් වුණොත් තව එපිසෝඩ් එකක් විවෘත වෙයි. ඒ හැකියාව තිබිලා තියෙනවා මේකේ.
සක්මනේ. ඒ හින්දා තමයි මේ නිලංකාර වෙලා 아무තු කතාවක් කියන්නේ. ඉතින් ඒක පර්යංකේත් ඔය කිට්ටු වෙන විදිහටම කිට්ටු වෙලා කරපුවාම ඒ සියුම් වෙද්දි හිමීට බොහෝම සටල් විදිහට මෙනෙහි කර හිටියොත් මේ සියුම් වෙන එක පොඩ්ඩක් ගොරෝසු වෙන්න පුළුවන්. හැබැයි ගොරෝසු වුණත් ඒකටම හිත තියන් ඉන්න හින්දා ඒක තව සියුම් වෙගෙන යන්න පුළුවන්. ඒ සියුම් වෙගෙන යද්දි බලන්න සුස්ස සියුම් වෙද්දි Tamanට මොනවාද වෙන්නේ කියලා. එහෙම සතිමත් වුණාට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. ඔව්. තෙරුවන් සරණයි. හොඳයි. වෙන කවුරුත් අත්ඔසවලා නැහැ වගේ තමයි මට පේන්නේ. ඒ හින්දා අපිට පුළුවන් වැඩසටහන අමාර කරන්න. කොහොමත් 5ටත් තව විනාඩි 6ක් විතර තියෙන්නේ. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම අපි අද දවසේ මේ ඇති කරගත්තු කුසල් සම්භාරයේ විශ්ව සත්වයට අනුමෝදන් කරමු. ඒ සඳහා තුලගුරු මාමනියම් පෙරම් පුරණා කාලේ ඉඳලා මේ මොහොත දක්වා යම් සත්වයක් අපෝපස්ථාන කරලා තියෙනවා නම් මේ බුද්ධ වචනය අපි තාක් දක්වා ගේන්න තාම කුසල් බලාපොරොත්තු වෙ ඉන්නවා නම් ඒ සියලුම සත්වයන්ට මේ කුසල් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේටත් ගුරු ස්වාමින් වහන්සේටත් මේ කුසල් අනුමෝදන් වෙත්වා. මේ ස්ථානයේ වැඩ වාසය කරන නායක ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාටත් කුසල් අනුමෝදන් වෙත්වා. මේවා සංවිධානය කරන්න විවිධාකාරයෙන් මහන්සි වෙලා වැඩ කටයුතු කරන සියලුම දෙනාටත් මේ කුසල් අනුමෝදන් වෙත්වා. මේවා දිගින් දිගටම කරගෙන යමින් තමන්ගේ සංසාර කෙලවර කරගන්නා ගමන් ශාසනය ඉදිරියට අරගෙන යන මේ පිරිසටත් මේ කුසල් අනුමෝදන් වෙත්වා. මේවට උදව් උපකාර කරන ගෙවල් වලින් අම්මලා තාත්තලා දුව දරුවෝ අඹ සැමියන් සියලුම දෙනාටත් මේ කුසල් අනුමෝදන් වෙත්වා. මේවා දැකලා ප්‍රීතියට ප්‍රමෝදයට පත් වෙලා සාදු කියලා අනුමෝදන් වෙන යම් සත්වයක් වෙනනම් ඒ සියලුම සත්වයින්ටත් මේ කුසල් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සංසාරේ පුරාවට අපේ නමින් මිය පරලොව ගිය යම් ඥාතියෙක් හිතවතෙක් කුසල් බලාපොරොත්තු ඉන්නවා නම් ඒ සියලුම දෙනාටත් මේ කුසල් අනුමෝදන් වෙත්වා කියන ශීර්ෂයෙන් ඊතාවතාදී ගාථා සජ්ජායනා කරමු. ඊතාවතා ච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධිය. ඊතාවතා ච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධිය. ඊතාවතා ච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධිය. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ඉදං ෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං ෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං ෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ප්‍රාර්ථනා ගාථාව. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන හෝතු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් මං එහෙනම් ඩිස්කනෙක්ට් කළා.